අපි කඩයක් දාන්නේ අපිට අවශ්‍ය කරන ලාභ ලබා ගන්න නිසා. නැත්නම් ඉතින් අපි නිකන් මිනිස්සුන්ට සේවය සපයන්න තමයි. හැබැයි ඒ හරහා අපි ලාභයක් මේ අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. ඔව් දැන් ලාභය ලබන එක හරි කඩේකින්. හැබැයි දැන් අපේ ගොඩාක් අය අමතක කරලා තියෙනවනේ අපිට පාරිභෝගිකයෝ කියලා කොටසක් ඉන්නවා කියලා. ඔව්. නේද? කියන්නේ පාරිභෝගිකයන්ට වෙනම පනතක් තියෙනවා. නේද? ඒක නීතිමය ලියවිල්ලන්නේ එතකොට. ඔව්. ඒතර පාරිභෝගිකයෝ කියලා කියන්නේ මේ කොහෙන්වත් ආපු මේ ආතක් භූතක් නැති අය නෙවෙයි. නෙමෙයි. ඒතර පාරිභෝගිකයන්ට සේවය සපයන්න ක්‍රමවේදයක් තියෙනවා. ඔව්. නේද? ඒකට අපි කතා කරන අපේ රටේ ආයතන තියෙනවා. ප්‍රමිති ආයතනෙ තියෙනවා, පාරිභෝගික සේවා අධිකාරිය තියෙනවා. මේක රාජ්‍ය ආයතන ගණනාවක නියාමනට ලක් වෙලා නැතිනේ. අපිට ඕන විතර බිස්නස් කරන්න බෑ. බෑ. නේ අපිට ඕන විතර බිස්නස් කරන්න අපිට ඕන විතර හිතින් හුදුන දේවල් විකුණන්න එහෙම බෑනේ. මේක ලොකු වැඩක්. ඒක නිසා මේ ලොකු වැඩේ අර නිපෝ කිව්වා වගේ ලාභ ලබාගෙන ජනතා විශ්වාසය පාරිභෝගික විශ්වාසය දිනාගෙන ඉදිරියට රැගෙන යන්න කොහොමද කියන එක තමයි අද කතා කරන්නේ. අනිවාර්යයෙන්ම අනික චාම්බර නිකන් හරි හිතන්නකෝ මේ අපේ ප්‍රමිතියක් නැති බහන්න අපේ වෙළඳසැලේ විකුණනවා කියලා. පාරිභෝගික නියාමන අධිකාරිය විසින් නියාමනය නොකරපු භාණ්ඩ අපි නිකන් හරි වෙළඳ අලෙවි කරොත් එහෙම අපිට හම්බෙන්නේ ඊට වඩා වැඩිම ප්‍රශ්න. මොකද මිනිස්සුන්ට අසනීප වුණොත් එහෙම වෙන්නත් පුළුවන්. ඒ නිසා වෙළඳසැලක් කරනවා කියලා කියන්නේ ඔය හිතන තරම් ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒකට ඕන කරන ට්‍රික්ස් ටික අනිවාර්යයෙන්ම අපි දැනගන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි හිතුවා මේකට මේ විශේෂම කෙනෙක් ගෙන්නන්න ඕනේ කියලා. දැන් ඔය වෙළඳසැලක් පටන් ගනිද්දී ඒකට හොඳම උපදේශන සේවාව ලබා දෙන ආයතනයක් තියෙනවා චාමර. උපදේශන සේවාව අවශ්‍ය විදියටම තිතටම ලබා දෙන ඔය ආයතනය හරහා ඉතින් ඔබටත් පුළුවන්කම තියෙන උපදේශන සේවාව ලබා ගන්න. ඒ නිසාම තමයි අද දවසේදී අපි ඔවුන්ට අපේ මැදිරියට ආරාධනා කරේ මේ ගැන කතා කරන්න යන්න කියලා. අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ Retail Consultancy Services හි කළමනාකරන අධ්‍යක්ෂ රුවන් පෙරේරා මහත්මයා. අපි තාමත් ආදරෙන් අයිවන් කියලා පිළිගන්නවා. අයිබෝන්. අපිට හොත් එක තමයි මේ කතාව අරගෙන යන්න තියෙන්නේ ශාමර. දැන් මේක මේ ලොකු කතාවක්. අපි පැය දෙකකින් ඉවර කරන්න හැදුවට මේක පැය දෙකකින් ඉවර කරන්න පුළුවන් කතාවක් නෙමෙයි. මේක ලොකුම ලොකු වැඩක්. ඉතින් අපි හොත් එක කතා කරන්න සූදානම් මේ ගැන. රුවන් මහත්මයා අපි කතාවට එමු. දැන් සාමාන්‍යයෙන් ඔබ ආයතනය මකින් හැම වෙලාවකම කියනවා අපි හරියට මේ නිෂ්පාදනය කරන දේවල් හරි විදිහට පාරිභෝගිකයන්ට ලබා දෙන්න ඕනේ. එතකොට තමයි මේ වෙළඳසැලක් හරියට කරගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට ඇසුරුම් සහිත ඇසුරුම් කරනකොට ගබඩා කරනකොට මේ හැම දෙයක්ම අපි හරියට බලන්න ඕනේ කියලා කියනවා. ඒ වගේම තමයි දැන් ඔබ කතා කරන දෙයක් තමයි නිෂ්පාදන භාණ්ඩ තෝරගන්න එක ගැන. නිෂ්පාදන භාණ්ඩ වෙළඳසැලකට තෝරගන්න එක ගැන සාමාන්‍යයෙන් ඔබ මොන වගේ දෙයක් දිතන්නේ මොනවද ඒ වගේ නිෂ්පාදන භාණ්ඩ තියෙන්නේ? නිෂ්පාදන භාණ්ඩ ගත්තොත් මූලික වර්ග 4ක් තියෙනවා. ඒ වර්ග 4 තමයි අධික වේගයෙන් විකිනෙන සහ අපිට හුඟක් ලාභ දෙන භාණ්ඩ වර්ග තියෙනවා. එතකොට අපි ගමු ඒක A කාණ්ඩය කියලා. ඊට පස්සේ B කාණ්ඩය තමයි වේගයෙන් විකිනෙනවා හැබැයි සුළු ලාභයක් ලැබෙන්නේ. ඊට වේගයෙන් විකිනෙනවා සුළු ලාභයක් ලැබෙන්නේ. ඔය සහල් සීනි අත්‍යවශ්‍යම දේවල් ඒ ගණයට අයිති වෙනවා. එතකොට ඒක අපි B කාණ්ඩය කියලා ගමුකෝ. ඊට පස්සේ තියෙනවා වේගය අඩුවෙන් විකිරෙනවා. කියන්නේ සමහර කාලවලට සිංහල අවුරුද්ද එහෙම නැත්නම් නත්තලට විශේෂ කාලවකවානු වලට ප්ලාස්ටික් භාණ්ඩ ඒ වගේම ඔය විසිතුරු මල් වේගයෙන් අඩුවෙන් විකිරෙන හැබැයි අධික ලාභයක් ඒ වලින් හම්බ වෙනවා. එතකොට ඒක C කාණ්ඩය කියලා ගත්තොත් D කාණ්ඩයට අයත් වෙන්නේ විකිනෙන්නෙත් නෑ ලාභෙකුත් නෑ. විකිනෙන්නෙත් නෑ වැඩිය බොහොම හිමින් විකිනෙන්නේ බොහොම අඩු ලාභයක් ලැබෙන්නේ. ඉතින් ඔය කාණ්ඩ 4 තෝරගෙන ABCD කියන ඔය කාණ්ඩ 4 තෝරගෙන අවශ්‍ය ප්‍රමාණය අපේ පාරිභෝගිකයන්ට ඕන විදිහට ගබඩා කරගෙන විකුණන එක තමයි ඇත්තට සිල්ලර වෙළඳාමේ එක්තරා රහසක් වෙන්නේ. හැබැයි ඔබ අතට තියෙන භාණ්ඩ අනිත් පැත්තට ගියොත් අපි කියමු දැන් වැඩියෙන් විකිණෙන්නේ නැති භාණ්ඩ වැඩිපුර තිබ්බොත් ඒ කියන්නේ අපේ සල්ලි හිර වෙනවා. ඒ සල්ලි හිර වුණාම හාල් සීනි පොල් පරිප්පු වගේ කස්ටමර්ස්ලා ඉල්ලන දෑ ගන්නත් අපිට සල්ලි මදි වෙනවා. දැන් ඔය සමහර කඩවල මම දැකලා තියෙනවා අවුරුදු ගාණක් ඒ භාණ්ඩ එතනම තියෙනවා. අර ඉස්සරහම ෂෝකේස් එකේ වගේ දාලා තියෙනවා. ඒක හැමදාම අපි පේනවා. හැබැයි ඒක කිව්වා වගේ විකිනිලත් නැහැ. සමහරවිට අපි නොහිතන ගොඩක් දේවල් මේ පැතිකඩ ඇස්සේ තියෙනවා. අපි හිතන්නේ නැහැනේ ගොඩක් දේවල් ඕවනේ. අනිවාර්යයෙන්ම. දැන් සමහරු කඩේ බඩු තියෙනවා කියලා පෙන්වන්න උත්සාහ කරන අය ඉන්නතන ඉන්නවා. අපේ කඩේ බඩු ගොඩක් තියෙනවා කියලා කියන්න අර රුවන් මහත්මයා කිව්වා වගේ
වැඩක් නැති දේවල් ගොඩාක් ගොඩ ගන්න වෙන්න පුළුවන් ඉතින් නේද? අපි වෙළඳසැලක් පටන් ගන්නවා කියලා කියන්නේ අර හැමදාම හොඳට හොයලා බලනවා කියලා කියන එකනේ. මොකද අපි හැමදේම හොඳට හොයලා බලලා තමයි වෙළඳසැලක් පටන් ගන්නෙ. අර කාටද අපි මේ දේවල් දෙන්නේ? එතකොට මේක මොන වගේ තරකද අපි දාන්න ඕනේ? ඒ කියන්නේ අර කියන්නේ ඉලක්කගත පාරිභෝගිකයෝ කවුද කියන එක නේද? ඔව් අපි ඒක හරියට හොයාගන්න ඕනේ. දැන් අපිට ඒ ගැන හරියටම දැනගෙන දැන් අපි කියන දේවල් වලට වඩා ඒ ශාස්ත්‍රීය ප්‍රවීණයෙක්ගෙන් දැනගන්න එක ගොඩක් හොඳයි ශාවන. අපිට නම් දැන් කොච්චර දේවල් ඔකට කියන්න පුළුවන්ද නේ? අපි කියන්න පුළුවන් වගේ නෙමෙයි අපි උපදෙස් දුන්නොත් කඩේ පහවද වාහන තමයි වෙන්නේ ඉතින්. ඒක කරගන්න පුළුවන් වේද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක හරියටම කරන්න දන්න ඒකෙන් ලාභ කොහොමද හරියට ලබා ගන්න කියලා දන්න පුද්ගලයා තමයි අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒ RCSC කළමනාකරන අධ්‍යක්ෂ රුවන් පිරණ මහත්මයා දවසේදී අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අපි ඔහුත් එක්ක කතාබහ ආරම්භ කරා. දැන් රුවන් මහත්මයා මේ වෙළඳසැලක් පටන් ගනිද්දී අපි බලන්න ඕන දේවල් තියෙනවානේ. වෙළඳසැලක් පටන් ගද්දී අපි මොන වගේ දේවල් ගැනද වැඩිපුර අවධානය යොමු කරන්න ඕනේ. අපි එතනින් අපේ කතාව මේ වෙලාවේ පටන් ගමු. හරි. වෙළඳසැලක් ආරම්භ කරන්න ඉස්සෙල්ලා ඒ ස්ථානයේ වෙළඳසැල ආරම්භ කරන්න යෝග්‍යද කියලා අපි බලනවා. ආසාව තිබුණාට කැමැත්ත තිබුණාට වෙළඳසැලක් ආරම්භ කරා කියලා ඒ වෙළඳසැල එතන සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා අපි බලන්න ඕනේ අපි තුමු ගමක් කියලා ගමු. අපි ගමේ මෙතන මේ කඩේ දාන්න යෝග්‍ය ස්ථානයක්ද? ගැළපෙන ස්ථානයක්ද? මෙතනට පුද්ගලයෝ එයිද? මෙතනින් පුද්ගලයෝ එහෙම නැත්නම් වාහනවල එහාට මෙහාට කීයක් වගේ දවසකට යනවා පාස් වෙලා යනවාද? එතකොට මේකේ ප්‍රමාණය මොකද්ද? මගේ කඩේ ප්‍රමාණය මොකද්ද? ඒ ප්‍රමාණයට ගමට අවශ්‍ය කරන භාණ්ඩ ටික මට තියාගන්න පුළුවන්ද? මොකද ගමේ කඩයක් දානවා නම් අවශ්‍ය ටවුමට යන්න ඉස්සෙල්ලා ඒ ඉන්න කස්ටමර්ව ගමේ කඩෙන් නවත්ත ගන්නක. එතකොට මූලිකව අපිට ස්ථානයක් තිබුණාට පස්සේ අපිට දන්න ඉලක්කම් වලින් අපි බලන්න ඕනේ මෙතන කොපමණ අලවියක් කරයිද? ඒ අලවියට සාපේක්ෂව අපිට කොපමණ ලාභයක් ලැබෙයිද? ඒකම අලවියයි ලාභයයි කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවක 6 පාරවල් 4 පාරවල් වගේ. ලකුණු හුඟක් නාමපූර්ව එනවා. ඒක තමයි අලවියයි ලාභයයි කියන්නේ. නමුත් විකට් සුත් යනවානේ. ක්‍රිකට් වල විකට් සුත් යනවා. එතකොට වෙළඳ ව්‍යාපාරවලත් ඔන්න ලකුණු අඩු වෙන දේවල් තියෙනවා. අර අපි රැස් කරගත්තේ තමයි විදුලි බිල, සේවක බිල, right? ඒ වගේම කඩකුලිය right? අපි අපේ කඩයක් වුණත් ඒ කඩකුලිය අපි අයින් කරනවා. දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. මේක කාට හරි කුලියට දීලා පැත්තකටලා ඉන්න පුළුවන් නේ. ඉතින් එහෙම තමයි හරිම ගිණුම්කරණයක් අපි කරන්න ඕනේ. ඉතින් ඔය ටික අපිට තේරෙනවා නම් ධනාත්මක විදිහට යනවායි කියලා අපි ආයෝජනය කරන මුදල මොකක්ද කියලාත් බලන්න ඕනේ. ඒ ආයෝජනය කරන මුදල අපිට හරියන කාලෙදී අපිට රිකවර් කරගන්න පුළුවන් නම් නැත්නම් ආපසු අපිට ගන්න පුළුවන් නම් එහෙනම් එතනදී අපි තීරණය කරනවා ඔව් මෙතන අපි අලෙවිසලක් ආරම්භ කරනවා කියලා මූලිකව. දැන් රුවන් මහත්මයා මට ප්‍රශ්නයක් තමයි දැන් සමහර අය ඔය කියනවානේ මගේ ගෙදරම තමයි මම කරේ දාගෙන තියෙන්නේ මේ වෙළඳසැල මම දාගෙන මගේ ගෙදර ඒ නිසා මට මේ කඩකුලියක් යන්නෙත් නෑ ඒ ගැන ගැටලුවක් නෑ කියලා. දැන් ඔබතුමා සඳහන් කරනවා අපි කඩකුලිය අනිවාර්යයෙන්ම වෙන් කරන්න ඕනි කියලා. අපි කඩකුලිය වෙන් කරන එකෙන් අපිට දැන් අපේම තැනක නම් තියාගෙන ඉන්නේ මොකක්ද අපිට එතනින් හම්බ වෙන ප්‍රයෝජනෙ මොන වගේ දෙයක්ද අපිට එතනින් හම්බ වෙන්නේ? ඔව් දැන් ඔකට ඉංග්‍රීසි වලින් කියනවා one pocket to the other කියලා. ඒ කියන්නේ එක සාක්කුවකින් තව සාක්කුවකට. එතකොට කඩකුලිය අපි අයින් කරාට ඒ සාක්කුවෙන් අයින් වෙනවා අනිත් සාක්කුවට අපිටම වැටෙනවා. හැබැයි ගිණුම්ගත කිරීමේදී හිතන්නකෝ අපි කඩකුලිය කියන එක බලන්නේ නැහැ. බලන්නේ නැතුව අපි හිතනවා අපි ලාභදායී කියලා. එහෙමනම් මොකෝ වෙන්නේ? මේ බිස්නස් එකේ යම් කිසි දෙයක් අපි හංගනවා. ඒ කියන්නේ මේ බිස්නස් එක මීට වඩා ලාභදායී වෙන්න ඕනේ. මීට වඩා අලවියක් තියෙන්න ඕනේ. ඒක තමයි මම කියන්නේ කඩකුලිය එක සාක්කුවකින් අනිත් සාක්කුවට ගියාට කමන්නේ. නමුත් ඒක අපි වෙන් කරන්න ඕනේ. එහෙම නැත්නම් අනිත් පැත්තට බලමුකෝ right. අපේ ගෙදර අපි කාමරයක් අරගෙන කඩයක් දානවා, අලවිසලක් දානවා. ඒක දාන්න නැතුව අපි කරන වැඩේ කීයකට හරි බෝඩිම් එකට හරි එහෙම නැත්නම් කාට හරි ඕක කුලියට දෙනවා. එතකොට ඒ ආදායම අපිට එනවනේ. ඒ ආදායමට වඩා වැඩි යමක් ආදායමක් ගන්න තමයි අපි ඒක සිල්ලර වෙළඳ කඩයක් බවට පත් කරන්නේ. ඔව්. දැන් චාමර මම සමහරවිට දැකලා තියෙනවා. දැන් සමහර වෙළඳසැල අපි දැන් මේ ප්‍රාථමික මට්ටමේ තියෙන වෙළඳසැල ගැන කතා කරන්නේ. මොකද අපි ඉස්සරහට තව සුපර් මාකට්ස් මිනි මාර්ට් ගැන කතා කරන්න ඕනේ. දැන් ප්‍රාථමික මට්ටමේ වෙළඳසැලක් පවත්වාගෙන යද්දී ගෙදර සිල්ලර වෙළඳසැලක් කරගෙන යද්දී සමහර අය කරන වැරද්දක්ද ඒක හොඳ දෙයක්ද කියන මට තේරෙන්නේ නැහැ. ඔබතුමා ඒක සඳහන් කරන්න. දැන් බාණ්ඩ කඩේට අරන් ආවට පස්සේ දැන් ගෙදරට අවශ්‍ය කරන දේවල් අපි එතනින් අරන් යනවා. හැබැයි කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ මේ දේවල් මම ගෙදරට අරන් ගියේ එක්කෝ දැන් අපි
බිල් කරනවා නම් එතන බිලකවත් සඳහන් වෙන්නේ නැහැ. ඕක ආපස්සේ තියෙනවා කියලා මත අමතක කරලා යනවා. ඒකෙන් අපිට මොන තරම් පාඩුවක් සිද්ධ වෙයිද වෙළඳසැලට? ඒ කියන්නේ වෙළඳසැලක් අපි ආරම්භ කරාට පස්සේ තොග මට්ටමක් තියෙනවානේ. අපි සල්ලි දීලා මිලදී ගන්නවා පළවෙනි තොග මට්ටම. ඊපස්සේ තොග මට්ටම අපේ කියන්නේ අපේ කඩේට ගත්ත තොග මට්ටම. එතකොට ඒ තොග මට්ටම අපි තොග විකුණනවා මිසක් එතනින් සීනි පැකට් එකක්, හාල් පැකට් එකක්, බිස්කට් පැකට් එකක් අපිට කියලා ගත්තොත් සටහනක් ඇතුව තමයි ගන්න ඕනේ. මොකද අපිට කියලා ගත්ත දෑ අපේ ප්‍රොෆිට් එකෙන් එහෙම නැත්නම් අපි ලාභයෙන් ඒක අඩු වෙන්න එපයි. right? එහෙම නැත්නම් ලාභයට ඒක එකතු වෙන්න ඕනේ. කියන්නේ උදාහරණයක් වශයෙන් මගේ ලාභය රුපියල් 100යි. නමුත් ඒ කඩෙන් මම රුපියල් 10ක බඩු ගත්තොත් එතකොට මට 110ක් ඇවිල්ලා. 100ක් සල්ලි වලින් හම්බුණා 10ක් භාණ්ඩ විදියට හම්බුණා. ඉතින් ඒ හැබැයි අපි අර කිසිම දෙයක් ලියන්න නැතුව කඩවල වලින් මේ එහෙම ස්ටොක්ස් ගන්න නැහැ අපිටම කියලා. ඒ ඩිසිප්ලින් එකේ විනය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ අපි කඩයක් සුපර් මාකට් එකක් හෝ ඕන දෙයක් කරනවා නම්. ඔව්. අර පුංචි ලාභ අපිට මගහැරෙන්න හේතුවක් ඒක වෙන්නත් පුළුවන් නේද? ඔව්. දැන් රුවන් මහත්මයා මේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි වෙළඳසැලක් කරගෙන යනකොට අපි ඔය කියන කරුණු කාරණා හැමදේම හොයලා බලනවානේ. අපි මේක කොහෙද දාන්නේ කොහොමද කරන්නේ? එතකොට දැන් ওই ටික ඔක්කොම ලෑස්ති කරලා ඉවර වෙලා අපි යනවා මේ භාණ්ඩ මිලදී ගන්න අපේ වෙළඳසැලට. භාණ්ඩ මිලදී ගන්නවා කියලා කියන්නේම ලොකු කාර්යයක්. මොකද දැන් ඉස්සලා චාමර කිව්වා පාරිභෝගික අධිකාරිය එතකොට ප්‍රමිතියක් තියෙන භාණ්ඩ අපි අනිවාර්යයෙන්ම ලබා ගන්න ඕනේ. හැබැයි සමාජයට හිතන්න පුළුවන් ප්‍රමිතියක් තියෙන භාණ්ඩ ගන්න ගියාම පස්සේ මට ලොකු ප්‍රාග්ධනයක් මුලදී වැය කරන්න සිද්ධ වෙනවා කියලා. අපි මුලින්ම භාණ්ඩ ලබා ගන්නදී අපේ වෙළඳසැලට අපේ ඉල්ලුම මොකක්ද කියලා හොයාගන්න ඕනේ. සැපයුම කොහොමද කියලා අපි දැනගන්න ඕනේ. ඔය දේවල් අපි කොහොමද හොයාගන්නේ? ඒක මුගාක්ම වටින ප්‍රශ්නයක්. මොකද ඉල්ලුම දන්නේ නැතුව සැපයුමක් කරන්න බෑනේ. ඒක නිසා ගමක හෝ සුපර් මාකට් එක හෝ ඔබ දන්නේ නැත්නම් මොනවද මේ භාණ්ඩ කියලා ඔබ කාගෙන් හරි උපදේශනයක් ගන්න ඕනේ මොනවද මේ භාණ්ඩ අපි මුලදී පටන් ගන්න කොට තියෙන්න ඕනේ කියලා. මොකද හේතුව තමයි අපි ඉංග්‍රීසි වලින් කියනවා ස්ටොක් මැනේජ්මන්ට් කියලා. ඒ කියන්නේ භාණ්ඩ කළමනාකාරීත්වය කරන දේ අපි හොඳට කරනවද එහෙම නැත්නම් ඒකේ ගැටලු සහගතව වෙනවද කියන එක මත තමයි අපේ බිස්නස් එකේ රඳාපවතින. එතකොට අපි තීරණය කරාට පස්සේ මොන භාණ්ඩද අපි තියාගන්න කියලා වෙළඳසැලේ අපිට එහෙනම් මේ භාණ්ඩ එක්තරා තැන් වලින් ගන්න වෙනවා. සමහර වෙලාවට සමහර භාණ්ඩ අපි ගාවට ගෙනත් දෙනවා. සමහර භාණ්ඩ අපි ගිහිල්ලා ගන්න වෙනවා. නමුත් අපේ ශේෂ්ත්‍රයේ කුඩා හා මධ්‍යම පරිමාණ සිල්ලර වෙළඳසැල් කරන අපේ ව්‍යවසායකයන්ට තියෙන ප්‍රශ්නයක් තමයි සමහරවිට තමන්ගේ කඩවල් වලට සමහර සප්ලයිස්ලා එන්නේ නැහැ. ඒ පාරවල් වලට එන්නේ නැහැ. ඉතින් අපි ටවුමට ගිහිල්ලා තමයි මේ අවශ්‍ය භාණ්ඩ ටික ගන්න ඕනේ. නමුත් මම විශ්වාස කරන්නේ අපේ රටේ සිල්ලර කුඩා හා මධ්‍යම පරිමාණ සිල්ලර වෙළඳසැල් ක්ෂේත්‍රයේ ඉන්න ව්‍යවසායකයන් එකතු වුණොත් එකතු වෙලා සමිති ඒ කියන්නේ සමිති ආරම්භ කරොත් ඒ ගම් මට්ටමින් එහෙම නැත්නම් නගර මට්ටමින් අපිට පුළුවන් ඒ භාණ්ඩ හොඳ මිලකට හෝල්සේල් හෝ තොග දෙන කඩයකින් අපිට ගන්න. ඒතකොට ඒක වැදගත්. මොකද 80%ක් මේ රටේ වෙළඳාම කරන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ සිල්ලර වෙළඳසැල්. 120යි කරන්නේ සුපර් මාකට්ස්. right? ඒක organized retail කියන එක 120යි කරන්නේ. නමුත් 120ක් ඕගනයිස් වෙලා තියෙනවා. 120ක් තමන් සංවිධානය වෙලා තියෙනවා. right? 180ක් බොහෝ දුරට සංවිධානය වෙලා නැහැ. සංවිධානාත්මකයි නේද? ඒක නිසා ජාලගත වෙලා නැහැ. ජාලගත වෙලා නැහැ. ඒක නිසා ඒ සහයෝගය තිබ්බොත් ඒ කියන්නේ අපිට ගමක කඩ දෙකක් අතර තරගයක් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. කඩ දෙකේම භාණ්ඩ අඩුවට මේ ගමේ කස්ටමර්ට යනවා නම්. අනිවාර්යයෙන්. ඒක නිසා අපි එකට එකතු වුණොත් ඔය 180 එකට එකහුව කරොත් අපිට දිගු ගමනක් යන්න පුළුවන් සිල්ලර. ඒ කියන්නේ සාර්ථක වෙළඳාමක් කියලා කියන්නේ තරඟකාරීත්වයක්ම තමයි නෙතින්නේ අනිවාර්යයෙන්. ඒ වුණානේ පාරිභෝගිකයාට ඒකේ ප්‍රතිලාභ වැඩියෙන් ලැබෙන්නේ තින්නේ. දැන් අර අපි කතා කරන්නේ ගොඩක් දේවල් ගැන. මම දැන් මේ අමතර ප්‍රශ්නයක් අහන්න ලෑස්ති වෙන්නේ. දැන් රුවන් මහත්මයා ලංකාවේ ඔය අපි කියපු මේ ඔය ග්‍රාමීය මට්ටමට ගියාට පස්සේ ප්‍රාදේශීය වෙළඳසැල් වලට ගියාට පස්සේ අපි අර දැකලා තියෙන මූලික ලක්ෂණ ටිකනේ දැන් මෙතුමා සඳහන් කරගෙන ආවේ. නේද? ගම ඇතුලේ
අනිත් කඩෙත් එක්ක තියෙන ලොකු අර මත ගැටුම් එක්ක අර ඒකාබද්ධතාවයේ ගිලිහිලා තියෙනවනේ. දැන් එහා පැත්තේ කඩෙත් එක්ක නයි වෛරයක් පිරිමහන්න හදනවනේ මේ පැත්තේ කඩේ මුදලාලි. මේක යථාර්ථනේ බිමේ තියෙන. දැන් ওই ගොඩක් දේවල් එක්ක මේ අර දියුණු වීමේ තියෙන අපිට ක්‍රමෝපායන් ටික තමයි අපිට අහිමි වෙලා තියෙන්නේ. ගමේ තියෙනවා සමහර කඩ ගොඩක් දියුණු වෙලා තියෙනවා. ඕකට අපි කියනවා මේ මුදලායලාගේ වාසනාව කරන දේ හරියනවා පරම්පරාවම වෙළඳසැල් කරපු කට්ටිය. ඔහොම කතාවක් තමයි කියන්නේ. මම මේ අහන්න හදන්නේ සමහර කඩ දියුණු වෙන්නත් ගමේ තියෙන සමහර කඩ තාමත් දියුණු නොලබා ටිකක් පාඩු ලබන මට්ටමකට රැගෙන යන්නත් අර මම කියපු කතාව පරම්පරා ගානක ඉඳන් කියන්නේ ආච්චි සීයාගේ ඉඳන්ම ඒ කට්ටිය මේ වෙළඳසැල් තමයි කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔතන තියෙනව නේද අපිට ගන්න ලොකු කතාවක්. මොකද ඒ කට්ටිය අත්දැකීම් එක්ක පාරිභෝගිකයා කවුද කියන එක අඳුනගෙන තියෙනවා කියන එක මට අදහසක් තියෙනවා මෙතන. ඒක නිවැරදි කරන්න ඔබතුමාට පුළුවන්. ඒක ඒ කතාව හරියටම හරි. දැන් අපි බැලුවොත් අපි ගෙදරකට ආරාධනාවක් ලැබුණේ නැතුව අපි ගියා කියලා කියමු. අපි ගෙදරකට ගොඩ වෙනවා. ඒ ගෙදරට ගොඩ වුණාම අපිට ආචාර කරන්න නැතුව එහෙම නැත්නම් ඇතුළට එන්න එපා කියන්නේ ඇතුළට එන්න එපා කියලා. හරි නැත්නම් ඇතුළට එන්න අපිව පිළිගන්නේ නැත්නම් එහෙම නැත්නම් අපිට එතන වාඩි නම් අඩුතරමේ ප්ලේන්ටියයි හකුරු කෑල්ලක්වත් දෙන්නේ නැත්නම් ඒ සුවදත්වයෙන් කතා කරේ නැත්නම් අපිට ඒ ගෙදරට ආපහු යන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. අපිට එපා වෙනවා. එතකොට මේ සිල්ලර ව්‍යාපාරයක මූලික සාර්ථකත්වය තියෙන්නේ අපි කොහොමද අපිට එන පාරිභෝගිකයාට සලකන්න කියලා. එතකොට දේවත්වයෙන් සලකන්න කියලා එක්තරා කොටසක් කියනවා. එහෙම නැත්නම් තව කොටසක් කියනවා පාරිභෝගිකයා කියන්නේ රජතුමෙක් වගේ කියලා. රජු කෙනෙක් වගේ. කියන්නේ ඒ සිල්ලර වෙළඳාම ව්‍යාපාරයේ පවත්වනවද නැද්ද කියලා තීරණය කරන්න එන කස්ටමර්. අනිවාර්යයෙන්. එතකොට ඒ කස්ටමර්ට බලන්නේ සමහර කඩ තියෙනවා හොඳට කතා කරලා අහනවා තව මොනවද ඕනේ කොහොමද මේ පුතා මේ දවස්වල පුතා පාසල් යනවාද ඉගෙනීම කොහොමද පොඩ්ඩක් නිකන් එක්ස්ට්‍රා යනවා මිනිස්සුන්ගේ දේවල් සම්බන්ධව. ඒක හුඟක් කලාවට අපේ ගම්මට්ටමින් හදවතින්ම කරන දෙයක්. මේ බොරුවට ආයිබෝන් කියන්නේ නැහැ. නමුත් ඒ වගේ අර වෙල්කම් කළා කස්ටමර්ස්ලාව ඇතුළට අරගෙන ඒ මිනිස්සුන්ට අවශ්‍ය කරන භාණ්ඩ ටික සාධාරණ මිලකට දුන්නම ඒක දිගුකල් පවතින ව්‍යාපාරයක් වෙනවා. එහෙම නැත්නම් අපි අනිත් පැත්තත් බලමුකෝ. එනේන මිනිස්සුගේ මූණවත් බලන්නේ නැතුව ආවේ ගෑණියෙක්ද මිනිහෙක්ද කියලා දන්නේ නැතුව ඒ වගේ මට්ටමකට ගිහිල්ලා ඕනවට පාවට බාණ්ඩ දුන්නොත් සමහර අපි ඉල්ලන බාණ්ඩ නෑ කියලා කිව්වොත් අලසකමට සමහර මිනිස්සු වන් මහත්මයා මේ ඇඳන් ඉන්න ඇඳුමෙනොත් එහෙම කරනවානේ. මයින්නවනේ. ඔව් කොහොමද වෙන්නේ නා ඒව නෑ කියලා කියනවනේ. ඒක හරි වැරදි. කඩේට ඇතුල් වෙනවනේ ඇයි කියලා. ඉතින් එන ඕනම කස්ටමර් කෙනෙක් ඒ කස්ටමර් එන්නේ අපිට ආලවියක් දෙන්න නේද? ලාභයක් දෙන්න. ඒක නිසා ඒ පාරිභෝගිකව අපි දේවත්වයෙන් සලකන්න ඕක තමයි මූලික දේ. එතනින් පස්සේ තොග තමයි. එතනින් පස්සේ තොග ගැන මම මේ වෙලාවේ පොඩි දෙයක් කියන්නම්. අපි සමහර වෙලාවට තොග ගයිනකොට සමහර සුපිරි වෙළඳසැල් වල තියෙනවා ඒ තොග විකිනෙන්න අවුරුදු 8ක් 10ක් වගේ යනවා. අවුරුදු 8ක් 10ක්. හරියනේ. අවුරුදු 8ක් 10ක්. එතකොට ඔබට හිතා ගන්න පුළුවන් කොයි විදිහේ කලමනාකාරීත්වයක් මෙතන වෙලාද කියලා. එතකොට ඒ ව්‍යවසායකයා හිතන්නේ මගේ ව්‍යාපාරය සාර්ථකයි කියලා. නමුත් අපි එතනින් ඔබට යනවා නම් එහෙම නැත්නම් තරුණ ප්‍රජාව මේ ශේෂ්ත්‍රයට එනවා නම් අනිවාර්යයෙන්ම අපි පරිගණක ගත කරන්න ඕනේ. කරලා අපේ අලෙවියේ වේගයට සරිලන විදිහට තමයි අපි බාණ්ඩ තියාගන්න ඕනේ. ඉතින් ඔය දෙක කඩේකී හෝ සුපර් මාකට් එක හෝ මිනි මාකට් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් නම් අපේ ව්‍යාපාරය බොහොම උසස් ස්ථානයකට ගෙනියන්න පුළුවන්. අපි දැන් අන්න එතෙන්ද තමයි එන්න හදන්නේ. රුවන් මහත්මයා දැන් ගොඩක් වෙලාවට අපි පිටරට යනවානේ. පිටරට යන්නේ අපිට මොන හරි ලාභයක් ලබා ගන්න පුළුවන් විදිහට ලංකාවේ දෙයක් හදන්න බලාපොරොත්තු වෙන්. ඒක පිටරට නොගියත් ලංකාවේ ඉන්න හැමෝගෙම දෙයක් තමයි. දැන් අපිට හැමදාම ජොබ් එක තියෙද කියන අපි දන්නේ නැහැ. එතකොට මේ ජොබ් එක අපිට හැමදාම කරගෙන යන්න පුළුවන් වෙයිද? ඊට පස්සේ අපි වයසට ගියාන් පස්සේ අපිට හරි ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ඒ ප්ලෑන් එකට අනුව ගොඩක් අය උත්සාහ කරන්නේ මම හරි අනිවාර්යෙන් වෙළඳසැලක් පටන් ගන්නවා කියන එක. ඒක මම හිතන්නේ ලංකාවේ බහුතරයක තියෙන බලාපොරොත්තුවක්. දැන් වෙළඳසැල් ලොකම අලුත් තරහා තියෙන. Tamanට බාණ්ඩ තෝරගන්න පුළුවන් විදියට ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා කරලා තව දේවල් ගන්න පුළුවන් විදියට දැන් හැමදේම හැදලා තියෙන්නේ. දැන් පිටරට ඉන්න කට්ටිය ආයෝජනය කරලා සමහරක් විට දැනට ලංකාවේ ආ වෙළඳසැලක් කරගෙන යනවා වෙන්න ඇති. දැන් මේ වෙළඳසැලේ ලාභයි කියලා හිතාගෙන ලාභය පේනවනේ ඉතින්. ඒ ලාභය බලාපොරොත්තුෙන් තවත් වෙළඳසැල් කිහිපයක් සුපර් මාකට් මිනි මාර්ට් විදිහට මේගොල්ලෝ පටන් ගන්න
උත්සාහ කරනවා. හැබැයි සමහර තැන්වලදී රුවන් මහත්මයා වෙන ප්‍රශ්න තමයි දැන් සුපර් මාකට් මිනිමාර්ට් පටන් අරගත්තා. හැබැයි ටික දවසකින් ඉව නැහැ. ඇත්තටම සුපර් මාකට් එකක් මිනිමාර්ට් එකක් පටන් ගන්න කලින් අපි මොන වගේ දේවල් ගැනද හිතන්න ඕනේ? ඕක තමයි ඇත්තටම වැදගත් ප්‍රශ්නයක්. ඔය අහපු ප්‍රශ්නය හරහා සෑහෙන පිරිසකගේ මුදල් අපිට ඉතුරු කරලා දෙන්න පුළුවන්. ඔය අහපු ප්‍රශ්නය හරහා මම දකින දේ තමයි අපි ව්‍යාපාරයක් ආරම්භ කරනකොට ඒ ගැන සොයලා බලන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් අපි කිව්වොත් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් නැෂනල් ටීම් එකට එහෙම නැත්නම් ලංකාවේ ටීම් එකට අපි යවන්නේ නැහැ. ජාතික කණ්ඩායමට යවන්නේ නැහැ. ඒ කියන්නේ මේ පාසල් එන දරුවා 11න් 15 ප්ලේ කළා 13න් 15 ඔහොම ප්ලේ කරලා ඉවරලා ඒ දරුවාගේ හැකියාව හැදෙන්න ඕනේ ජාතික කණ්ඩායමට යන්න. ඉතින් ඒ වගේ තමයි සුපර් මාකට් එකක් නැත්නම් මිනි මාකට් එකක් හදනවා නම් ඒ දැනුම ඇති පිරිසකගෙන් තමයි ඒක පටන් ගන්න ඕනේ. දැන් උදාහරණයක් කියන්නම්. අපි නිකන් බාණ්ඩ රාක්කවලට දැම්මට වැඩක් නැහැ. ඒ බාණ්ඩ මොනවද? කස්ටමර්ස්ලා ඒ බාණ්ඩ ගනීවිද? ඒ බාණ්ඩ රාක්කේ මොන තට්ටුවේ කොතනද තියෙන්නේ? හරි ඔය වගේ බොහොම සියුම්වට යන කෙමිස්ට්‍රි එකක් තියෙනවා. මේ විද්‍යාවක් තියෙනවා. ওই රාක් අතර දුවන විද්‍යාව කියලා මම කියනවා. ඉතින් අපේ තන කුඩා හෝ විශාල වෙන්න පුළුවන්. හැබැයි ওই රාක්කවල දික්කඩියෙන් හැම දික්කඩියෙන්ම එන සේල් එකයි ප්‍රොෆිට් එකයි මත තමයි සාර්ථකත්වය කියන එක බාණ්ඩ අතරින් රඳා පවත්වා ගන්න. ඒතර මං ශ්‍රී ලංකාවේ දැකලා තියෙන ලොකුම දෙයක් තමයි පිටරටට සාපේක්ෂව පිටරට මේක 99.9% හරියට කරනවා. මොකද පරිගණක ගත කරලා තියෙන්නේ. ඒගොල්ලෝ හරියටම දන්නවා කොච්චරක් බාණ්ඩ යනවද, ඒ බාණ්ඩ වල ලාභය මොකද්ද, ඒ රාක්කේ මොන තැනද දාන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු ඔෆිස් එක 3-4 දෙනෙක් ඉන්නවා නම් අපිට විසිටර්ස්ලා එනවා නම් ඒ ඔෆිස් එකේ කාමර වලට විසිටර්ස්ලා පුරුදු වෙලා තියෙන්නේ. හරි A ගාවට එනවා, B ගාවට එනවා, C ගාවට එනවා. එහෙම නෙවෙන්නේ. නමුත් දැන් අපේ ලංකාවේ තියෙන සුපර් මාකට්ස් වල එක ප්‍රොඩක්ට් එකක් සමහරලාට එක තට්ටුවක තව දවසක් තව තට්ටුවක. හරි. එතකොට මේකේ මේ සුපර් මාකට්ස් ලංකාවේ දුවන එකේ මූලික දෙයක් තියෙනවා අපි කරන්නේ නැති. ඒ අදාළ ප්‍රොඩක්ට් එකට අදාළ ස්ථානය දෙන එක. ඒ ස්ථානය දෙනවා නම් අනිවාර්යයෙන් මේ ප්‍රොඩක්ට් එකේ නම සටහන් කරලා පොඩි ටැග් එකක් තියෙන්න ඕනේ. ඒ ටැග් එකෙන් තමයි එයාට කොච්චර ඉඩක් දෙනවද, එහෙම නැත්නම් එයාට මොන රාක් කොතනද දෙන්නේ කියලා සැලසුම් ගත කරන්නේ. ඕකට ඉංග්‍රීසියෙන් කියනවා ප්ලැනෝග්‍රෑම් කියලා. ඒ කියන්නේ ඒ ප්‍රොඩක්ට්ස් දාන විදිය. ඒ ප්‍රොඩක්ට්ස් දාන විදිය වැරදුනොත් ඊට සාපේක්ෂව අපේ බිස්නස් එක කඩාගෙන වැටෙනවා. අනිත් දේ තමයි ඔය සුපර් මාකට්ස් දානකොට හුඟක් තරුණ කට්ටිය ෂෝට් කට්ස් ගන්න බලනවා. ෂෝට් කට්ස්. ඒකට ඒගොල්ලන්ගේ මනසේ තියෙන්නේ හරි මට තැනක් තියෙනවා, රාක ටිකක් දැම්ම, ෆ්‍රිජ් ටිකක් දැම්ම, ෆ්‍රීසර් ටිකක් දැම්ම, කොහෙන් හරි බඩ් ටිකක් ගෙනල්ලා දැම්ම, ඔන්න දැන් මම සුපර් මාකට් එක පටන් ගත්තා කියලා. නෑ. ඒ ඔබ දකින S දෙකෙන් දකින සුපර් මාකට් එක විතරයි. හැබැයි ඒකේ ඇතුලේ ලොකු යන්ත්‍රයක් දුවනවා. ඒ යන්ත්‍රය ඔබ දැනගන්න නැතුව බිස්නස් එකට ආවොත් ඔබට සෑහෙන අමාරු වෙනවා බිස්නස් එක කරන්න. හැබැයි හරියට කරොත් ඔබට සෑහෙන දුර යන්න පුළුවන්. දැන් අපි ඔය සුපර් මාකට් පටන් ගන්නකොට මොන වගේ දේවල්ද බලන්න කියලානේ කතා කරේ. දැන් තමන්ගේ කඩේම සුපර් මාකට් එකක් මිනි මාර්ට් එකක් කරන්න කට්ටිය බලාපොරොත්තුෙන් ඉන්නවනේ රුවන් මහත්මයා. දැන් විශේෂයෙන්ම තමන්ට ලාභ හම්බ වෙනවා. දැන් මේ කඩේ පොඩියට තිබ්බ ඇති. මම දැන් ටිකක් මේක ලොකුවට හදලා ඒසේ දාලා ඊට පස්සේ ආපහු හැමෝටම ඇවිල්ලා තෝරගෙන යන්න පුළුවන් විතර ගමේ කඩේ හැදෙනවා. දැන් එහෙම සමහර කඩවල් හැදිලා තියෙනවා. අපිට පේන්න තියෙනවා. සමහර වෙළඳසැල වල මුදල්ලා හිතාගෙන ඉන්නවා පාරිභෝගිකයෝ කියලා කියන්නේ එක. නේද? ඒ අය නැත්තම් පාරිභෝගික වගේ එකක් තියෙනවනේ සමහර අය හිතාගෙන ඉන්නවා. ඒක නිසා ඒ අර ඔළුවේ තියෙන නිකන් විකාර අදහස් ටික නැති කරගන්න වෙනවා අපිට. මොකද ලෝකේ දියුණු රටවල පාරිභෝගිකයා කියන්නේ ඊටමත් අර රුවන් මහත්තයා කිව්වා වගේ ඔහුට ලොකු බලයක් තියෙනවා. ඒ බලය උන්ට ලබා දීලා තියෙනවා. ඉතින් අපේ රටේ පාරිභෝගික පනත අරන් කියවන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරගෙන. නේද? ඒතර පාරිභෝගික පනත එහෙමත් කියවන්න ඕනේ නිකන් කඩේටලා ඉන්න වෙලාවට. නේ දැන් ඔය පාරිභෝගික පනත හරිය නැත්නම් අපි හරියට මේ අපේ වෙළඳසැල කරගෙන යන විදිය හරිය දැනගන්න හරියටම අවශ්‍ය කරනවා නම් ඔබට පුළුවන්කම තියෙනවා RCS එකත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද ඔවුන් සෝදානම්යෙන් ඉන්න ඔබට අවශ්‍ය කරන සියලුම උපදේශන සේවාවන් ලබා දෙන්න. දැන් මේ රුවන් මහත්තයා මම ඔකත් එක්කම ප්‍රශ්නයක් අහන්න. දැන් ඔබතුමාලගෙන් උපදේශන ලබා ගනිද්දී දැන් කොහොමද ඒකේ ප්‍රගතියක් පටන් ගත්තද ඉඳන් අද වෙනකන් දැකලා තියෙනවද? ගමේට අඩුයිද තාම පොඩි කඩ වෙළඳසැල වලින් උපදේශන සේවා ලබා ගන්නව අඩුයිද?
කොහොමද ඒක ගත්තට පස්සේ ඔබතුමාලා යම් ආකාරයක විශ්ලේෂණයක් කරලා තියෙනවද ඒකේ? ඔව් ඇත්තට අපේ උපදේශන සේවා හුඟක් ලබා ගන්නේ ගම්වල. පුද්ගලයෝ. ඒ කියන්නේ නගර ආසන්න නෙමෙයි ගමේ තමයි අපි හුඟක් සාර්ථකත්වයට වෙලා තියෙන්නේ. ඉතින් නගර බද තියෙන කට්ටියට මම හිතන්නේ ඒගොල්ලන්ට සමහර වෙලාවට ඒ බිස්නස් එක කරගෙන යන්න පුළුවන් ඇති. නමුත් ගම්වල දාපු සුපර් මාකට්ස් තමයි හුඟක් වෙලාවට සාර්ථක වෙලා තියෙන්නේ. ඔව්. දැන් රුවන් මහත්මයා ඒක හොඳ මේ ප්‍රවණතාවයක් නේද? ඔව්. ඇත්තට මම හිතුවේ නෑ එහෙම. මම හිතන්නේ හරියනවා කියනවා නෙවෙයි. ඒ කියන්නේ චාමර ඒක වෙන්නේ මේ ජෙනරේෂන් ගැප් එකක් කියලා කියනවා. ඒ කියන්නේ අම්මා තාත්තා කඩයක් කරගෙන ගියා. දැන් ඔන්න පුතා හෝ දුව බොහොම මේ බිසි ලයිෆ් ස්ටයිල් එකක් තියෙන්නේ. ගෙදර බලා ගන්න ඕනේ, දරුවන් බලා ගන්න ඕනේ. ඒක නිසා ඒගොල්ලෝ යනවා මේ සුපර් මාකට්ස් වලට. ඒගොල්ලෝ සුපර් මාකට්ස් වලට ගිහලා ඒගොල්ලෝ කැමති අර සෙල්ෆ් සර්විස් සුපර් මාකට් කරන්න තමයි අර කඩෙන් අයින් වෙලා. මොකද තමයි මේ අලුත්ම ට්‍රෙන්ඩ් එක. ඔව්. අපි ඔය ගැන කතා කරන්න තමයි දැන් මේ එන්න හදන්නේ. දැන් අපි කියවනේ කලින් අපි මේ සුපර් මාකට් එකක් මිනි මාර්ට් එකක් අලුතෙන් පටන් ගන්න කටිය නෙමෙයි තියෙන කඩේ මිනි මාර්ට් එකක් කරන්න හරිය සුපර් මාකට් එකක් කරන්න හරිය හැමෝම කැමති රුවන් මහත්මයා. දැන් එයාට ඕන කරන්නේ දැන් මේ තියෙන එක රාමුවෙන් බෙදලා හැමෝම අපිම මේක කරලා ඉවර වෙලා ඊට පස්සේ අපිම එයා කියන බාණ්ඩ ගිහින් තෝරලා දීලා එහෙමනේ දැන් ගොඩක් සිල්ලර වෙන්සල් ගමේ කඩේ තියෙන්නේ. හැබැයි දැන් ගමේ කඩේ මේ මිනි මාර්ට් එකක් විදියට සුපර් මාකට් එකක් විදියට වැඩි දියුණු කරන්න හැමෝම කැමතියි. එහෙම කරන්න කෙනෙක් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් එයා මුලින්ම මොන වගේ දේවල්ද කරන්න ඕනේ? ඔව් එහෙම දැන් සිල්ලර කඩයක් කියන්නේ කවුන්ටර් සර්විස් නේ. කවුන්ටර් එකකින් බඩු ගන්න. නමුත් සෙල්ෆ් සර්විස් කියන්නේ සුපර් මාකට් එකක්. ඉතින් එහෙම යනවා නම් අපි මූලිකව කරුණු කිහිපයක් සලකා බැලිය යුතුයි. ඒ කියන්නේ අපි හිතමු අපිට ඔන්න තියෙනවා වර්ගඩි 1000ක්. වර්ගඩි 1000ක් තිබුණ පළියට අපි 1000කම සුපර් මාකට් එකක් අරින්න ඕනේ නැහැ. සමහර වෙලාවට ඒක ඒ ස්ථානයට වැඩි වෙන්න පුළුවන්. මොකද හදිස්සියවත් අපි එහෙම විවෘත කරොත් ඒ විදිහට සුපර් මාකට් එකක් අනවශ්‍ය භාණ්ඩ ටිකක් තියාගෙන ඒ තොග වලට විශාල මුදලක් යට කළා වර්ගඩි 1000ක බිස්නස් එකක් ඒ ප්‍රදේශය අපිට නැති වෙන්න පුළුවන්. ඒක නිසා අපි උපදේශන ලබා දෙනකොට අපි කියන්නේ හරි. වර්ගඩි 1000ක් ඔබට තියෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ බාණ්ඩ තමයි මෙතනට යන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන පරිමාව මෙච්චරයි. ඒකින්ද වර්ගඩි 500කින් පටන් ගන්න. පස්සේ ඔබේ බිස්නස් එක දියුණු වෙනකොට ඔබට පොඩ අර වර්ගඩි 1000ට ළඟ වෙන්න පුළුවන්. ඒකම තමයි ඔබේ අත ඇති මුදල කීයද කියලා ඔබට ආයෝජනය කරන්න පුළුවන් කීයද කියන එක හරි වැදගත්. ඔබේ අතේ රුපියල් 100ක් තිබ්බයි කියලා 100ම ගිහලා බිස්නස් එකට දාන්න එපා. මොකද ඔබට අවශ්‍යයි යම්කිසි මුදලක් බිස්නස් එක යනකොට පම්ප් කරන්න. එතකොට අපි හිතමු ඔබ 90ක් ආයෝජනය කරොත් ඒ 90ෙන් කොහොමද ඔබ සාර්ථක ප්‍රතිඵල ගන්න කියලා ඔබ දැනගෙන බිස්නස් එකට ගියොත් මේ ව්‍යාපාරය බොහොම සාර්ථකව කරගන්න පුළුවන් ව්‍යාපාරයක්. මොකද අද ලෝකේ බැලුවොත් බලන්න ව්‍යාපාර කීයක් තියෙනවද කියලා තමන්ම ගිහිල්ලා තමන්ම තෝරගෙන තමන්ම කිරාගෙන තමන්ම කැෂියර් එකට ඇවිල්ලා තමන්ගේ කාඩ් එක හෝ තමන්ගේ සල්ලි දීලා යනවා. හරි ඒක එතකොට හුඟක් වැඩ කරන්නේ කවුද? ඇත්තටම කස්ටමර්ස් තමයි මේ සුපර් මාකට් එකේ හුඟක් වැඩ කරන්නේ. එතකොට මේ අර කඩෙන් සුපර් මාකට් එකට පරිවර්තන වෙන එකේ තව හොඳ දෙයක් තමයි අපිට ලොකු සේවක මණ්ඩලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද කස්ටමර්ස්ලා සේවකයන් කරන කොටසෙන් සෑහෙන දෙයක් කරනවා. ඉතින් ඔබ පරිගණක ගත කරොත් ඔබට ගෙදර ඉඳන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ නැත්නම් CCTV තාක්ෂණය ඔස්සේ බලන්න පුළුවන්. ඔබේ මොබයිල් ෆෝන් එකෙන් බලන්න පුළුවන් දැන් සේල් එක කීයද, කස්ටමර්ස්ලා කී දෙනෙක් ඇවිල්ලාද, ඒගොල්ලෝ මොන බාණ්ඩද ගත්තේ. ඒ සෑම සිළු දෙයක්ම ඒ කියන්නේ මේ මොනවද කියන්නේ ඉන්ෆර්මේෂන් at your fingertips කියලා කියනවා. ඒ කියන්නේ ඔබේ අතේ තියෙනවා ඔබට අවශ්‍ය කරන දත්ත ඔක්කොම ඔබේ මොබයිල් ෆෝන් එකේ. ඉතින් ඔය දේවල් ටික බලලා සුපර් මාකට් එක පටන් ගත්තොත් සාර්ථකව ඉදිරියට යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. දැන් ඔය අතරේ මේ දැන් පරම්පරාව වෙනස් වෙනවානේ. පරම්පරාව වෙනස් වෙද්දී තාක්ෂණයත් වෙනස් වෙනවා. පරම්පරාවල ඉන්න කට්ටිය කඩේ රැඳිලා ඉන්න ප්‍රමාණයත් ටිකක් අඩු වෙනවා, වෙනස් වෙනවා. අම්මලාන් ඉතින් ඔය මේ පැය ගණන් කඩේ ඉන්නේ අපිට එහෙම ඉන්න බෑ කියලා දැන් තියෙන Gen Z පරම්පරාව මේ වෙනස් දෙයකට යන්න බලාපොරොත්තු වෙන්නේ. Gen Z පරම්පරාවේ කෙනෙක් දැන් ඔබ සඳහන් කරා දැන් ඉස්සර විදියට නෙමෙයි දැන් හැමදේම වෙනස් වෙනවා. පරිගණකය මත තමයි හැමදේම දත්ත අපි රැස් කරලා අපේ ව්‍යාපාරයට අපි හරියට කොහොමද ආපු දේවල් ගියපු දේවල් කොහොමද අපිට සල්ලි ඉතුරු වෙච්ච විදිහ කොහොමද ඔය හැමදේම බලාගන්නේ. Gen Z පරම්පරාවේ කෙනෙක් දැන් අපි හිතමු වෙනසක් පටන් ගන්නවා කියලා අලුතෙන් ඒ වගේ කෙනෙක් ද මේ වෙද්දි වැඩිපුරම ඔය වගේ දේවල් වලට අවධානය යොමු වෙන්නේ එහෙම නැත්නම් පරණ අයත් දැන් මේ විදිහටම හැරගැහිලා එනවද මොන වගේ ප්‍රවණතාවයක්ද දැන් තියෙන්නේ?
මතන තියෙන මේ තරංකාරිත්වය මත පරණ අයත් යම්කිසි විදියකට හැඩගහගෙන එනවා අලුත් තාක්ෂණය නූතන විදියට සුපිරි වෙළඳසැල් අරින්න ඒ වගේ. හැබැයි ජෙන්සියක බලාපොරොත්තු වෙන ඒගොල්ලන්ගේ නිදහස. ඒ නිදහස ඔස්සේ පරිගණක වලට ඒ තියෙන සිස්ටම්ස් වලට යන ප්‍රවණතාවය බොහෝ වැඩි පරණ කට්ටියට වඩා. මේ ඒක තමයි දැන් තියෙන ප්‍රවණතාවය. දැන් ඕකත් එක්කම දැන් ඔය අපි ගමට අරන් යන ඔය සංකල්පය සමහර තැන්වල රුවන් මහත්තයා කෙනෙකුට දැන් හිතෙන්න පුළුවන් දැන් ගමේ කඩයක් කරන කෙනෙක් නම් මටත් කැමතියි මම මේ තැනට යන්න මිනි මාකට් එකක් කරන්න මම කැමතියි මගේ කඩේ. හැබැයි ගමේ කොහොමද ඕක කරන්නේ? දැන් කෙහෙල් ගෙඩිත් එනවා නේද, කෙසෙලුත් තියෙනවා, මේ කෙසෙල් මුවක් තියෙනවා, වට්ටක් ටිකක් තියෙනවා, කැති විකුණන්නත් ඕනි, පොරෝ විකුණන්නත් ඕනි, ඔක්කොම ගමේ කඩේ මේකේ මට අයින් කරන්නත් බෑ. හැබැයි මේ ඔක්කොම තියලා මට මේක මේ මිනි මාකට් එකක් කරන්න පුළුවන්ද? ඕව තැනකට වගේ එන්න පුළුවන් නේ. ඕක කොහොමද කරන්න පුළුවන්ද ඔය වැඩි? මෙමය අපි කියනවා කුඩා හා මධ්‍යම පරිමාණ සුපිරි වෙළඳසැල් කියලා. ඒ සුපිරි වෙළඳසැල් කුඩා හා මධ්‍යම පරිමාණ සුපිරි වෙළඳසැල් ඔබ දකින ෆුඩ් සිටි නෙමෙයි. ඔබ දකින ජාල තියෙන සුපර් මාකට්ස් නෙමෙයි. මොකද ඒ වෙල තියෙනවා වෙනම කෙමිස්ට්‍රි එකක්. ඒ කියන්නේ ගමට අදාළ වුණ කෙමිස්ට්‍රි එකක්. අපි ලොකුවට ගාක් සුපර් මාකට්ස් වගේ AC දාලා ඒ වගේ කරන්න ගියොත් ගමේ මිනිස්සු බය වෙන්නත් පුළුවන්. ගණන් වැඩි ඇතුළට එන්න. ඇතුළට ගියා සල්ලිකයි වගේ එකක් නෙවෙයි. ඒ වගේ. ඒක නිසා ඒක කරන ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ ඒ අපේ එන කස්ටමර්ව බොහොම පහසුවෙන් වෙළඳසැල ඇතුළට අරගෙන අපේ තිබුණ දේවල් නූතන තාක්ෂණය ඔස්සේ පාවිච්චි කරන දේවල් එක්ක බ්ලෙන්ඩ් කරලා ඒ බිස්නස් එක කරන්න පුළුවන් නම් ඒ බිස්නස් එක හුඟක් දුර සාර්ථකයි. මොකද උදැල්ල නැතුව ගමේ කඩයක් එක උදැල්ල ඕනේ. කරන්න බෑ. දැන් මෙහි සුපිරි වෙළඳසැල් වල උදළු නෑනේ. උදළු නෑ. නමුත් අපි ඒව තියාගෙන තමයි කරන්න ඕනේ. ඉතින් මිනිස්සුන් ඉස්සෙල්ලා බය කරන්න අරකයි. මිනිස්සු බය වුණොත් අපේ සල්ලිත් වියදම් කරලා සුපර් මාකට් එකකුත් දාලා වැඩක් නැති වෙනවා. ඒ කියන්නේ තත්ත්ව සාමාන්‍ය කරන්න ඕනේ. මුලින්ම අර ටිකක් අඳුර ගන්න දීලා ඊට පස්සේ ටිකක් ලොකු කරන එක තමයි මම හිතන්නේ ඔබතුමාගේ. ඔව්. එහෙම තමයි. ගමේ තියෙන කෘෂි ආර්ථිකයන් තියෙන්නේ නේද? ඒකට අවශ්‍ය කරන අඩුම කුළුම ටික අනිවාර්යෙන් ඔකේ තියෙනවා. හැබැයි ඒකත් කළමනාකරණයෙන් කරන්න පුළුවන් කෙනෙක් ඔබතුමා කියන්නේ. ඔව් දැන් සමහර අපි ප්‍රොජෙක්ට්ස් කරලා තියෙනවා. ඒගොල්ලෝ හෝල්සේල් කරනවා, සිල්ලර සහ තොග දෙකම කරනවා. එතකොට සමහර කස්ටමර්ස්ලා පුරුදු වෙලා ඉන්නවා ලියාගෙන ඉවරලා කවුන්ටර් එකට ඇවිල්ලා ලිස්ට් එක දුන්නාම ඒගොල්ලන්ගේ කට්ටිය තමයි තෝරලා දෙන්නේ. ඒ වගේ තැන්වල අපි බොහොම සියුම්වට කරන්නේ කොටසක් සෙල්ෆ් සර්විස් කරනවා. රාක්ක දාලා Tamanට ඒ දේ තෝරගන්න පුළුවන් අවශ්‍ය නම්. හැබැයි අර චිට් එක අරන් එන ලියකිවිල්ල අරන් එන කස්ටමර්ට වෙනම කවුන්ටරයක් හදලා දීලා තියෙනවා. ඒක ඒ විදිහට යනවා. ඒත් ටික කාලයක් ගිහිල්ලා මේ පරිසරයට පුරුදුන ගමන් අර කස්ටමර් හිතනවා ලේසිනේ මං ගිහිල්ලා මගේ එක ගන්න ඕනේ කියලා. එතනදී හැම තිස්සෙම අපි ප්ලෑන් කරපු නැති බඩු ටිකක් අපි ගෙදර අරන් යනවා. සෙල්ෆ් සර්විස් කරාම ඕක තමයි ඕක වෙන රහස. ඔව්. අනේ ඉස්සර මට හම්බුනේ රුපියල් 50000යිනේ මාසෙටම හම්බුනේ 50000යිනේ කියලා කියන ඔයාට 2,50,000කට යන්න පුළුවන්. ඒක කරලා පෙන්නපු කෙනෙක් තමයි මෙතන ඉන්නේ. ඉතින් ඒ නිසා මේ බයක්ස් එකක් නැතුව කියන්න පුළුවන් ඔබට. අනිවාර්ය අත්දැකීම් එක තමයි මේ සියල්ලක්ම අපි කතා කරන්නේ. අවුරුදු 30ක පළපුරුද්දක් තියෙන්නේ. ඉතින් අවුරුදු 30ක් කියලා කියන්නේ මේ ශාස්ත්‍රයේ ඉන්නවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඇස්සක් මුල්ලක් නෑර හැමදාකම දන්නවා කියන එක. තරමයිම හොඳට දන්න කෙනෙක්. ඒක නිසා දවසේ අපිත් එක්කනේ බය වෙන්න දෙයක් නැහැ. ඔබට උපදේශන සේවා ගන්න බය වෙන්න කිසිම කාරණයක් නැහැ. මම පුංචි ප්‍රශ්නයක් අහලින්නම් ඔයා ප්‍රශ්නේ අහන්න කලින්. දැන් මේ අපි නිකන් කතාත් කළානේ මේ කතාව රුවන් මහත්තයා. දැන් අපිට ගමට ගියාම ටිකක් නගරයෙන් ටිකක් දුරස්ව ගියාට පස්සේ අපිට තියෙන එක ගැටලුවක්. ගැටලු ගොඩක් තියෙනවනේ. එක ගැටලුවක් තමයි ගමේ කඩේ සහ ගමේ වෙළඳසැල තුල අපිට අපේ කාඩ් එකෙන් ගෙවන්න පුළුවන් පහසුකම අපිට තාම නැහැ. හැබැයි මම දන්න විදිහට ඉන්දියාව වගේ රටවල ගොඩක් ඒ පහසුකම දැන් දීප ව්‍යාප්තව පුළුල් වෙලා තියෙනවා. අපිට නැහැ කියනවම නෙවෙයි මම. සමහර තැන්වල තියෙනවා. මේ චාමර ඒක දැන් කොළඹ ගත්තත් කොළඹ සමහර වෙළඳසැල්වල සිල්ලර වෙළඳසැල්වල ඒ අවස්ථාව හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ නැහැ. දැන් නගරේ නම් එහා පැත්තේ බැංකුවට ගිහිල්ලා ටක් ගාලා අරන් හරියන්න පුළුවන් නේ. දැන් කිලෝමීටර් ගාණක් දුර කඩේකට ගියොත් එimhe සමහරට අතේ මුදල් නැත්තම් එහෙම තව කිලෝමීටර් 100ක් විතර මේ 150ක් විතර එන්න ඕනේ ආයේ. ATM එකට යන්න. ඔව්. මේක අපිට ටිකක් කරන්න අමාරු කාරණයක් තියෙනවා. නැත්නම් මේක අපිට මේ කරගන්න බැරි වෙලා තියෙන කාරණා ඔබතුමා මොකද්ද දකින්නේ? මේක වුණොත් හොඳයි වගේ අදහසක අපි ඉන්නවා නේද? ඔකට එකතු කරන්න කාරණයක් තියෙනවා. දැන් ATM එකකින් අපිට ගෙවන්න පුළුවන්. කාඩ් එකකින් ගෙවන්න පුළුවන්. මේ කාඩ් එකකින් අපි ගෙවනවා. හැබැයි ගෙවුවට 3% සමහර තැන් වලින් මේ ගන්න වෙනවා. ඉතින් එතකොට දැන් අපි හරි
කාඩ් එකෙන් ගෙවන්න අපිට පහසුකම තියෙනවා. අතරම අපි කැමති කාඩ් එකෙන් ගෙවන්න පුළුවන් නම් මොකද අපි දැන් කාලේ හැටියට රුවන් මහත්මයා ගොඩක් අයට අතේ සල්ලි තියාගන්නේ නැහැ. මොකද අපි නාස්ති කාල විදියට ගොඩක් බලපාන්නේ සංචාරකයන් වගේ තමයි ගොඩක් බලපාන්නේ ඕක නේද? සල්ලි නාස්ති කරගන්නවා. අපි ඉතින් ඒ නිසා සල්ලි ගොඩක් අයට කාඩ් එකේ තියාගෙන අපිට අවශ්‍ය කරන විදියට ගන්නවා. සල්ලි ගොඩක් තියෙනවනේ අපිට නේ. ඒ නිසා අපේ කාඩ් වල. ඔව් ඒ නිසා පරිස්සම තියාගන්න නිසා අපි කාඩ් එක තියාගෙන ඉන්නවා. ඇත්තටම රුවන් මහත්මයා ඒක මේ සිල්ලර වෙනසක් කරන කෙනෙක්ට මේ කාඩ් එකක් එහෙම නැත්නම් ATM එකෙන් අපිට ATM පහසුකම් එහෙම නැත්නම් කාඩ් එකෙන් ගෙවන පහසුකම් ලබා ගන්න අමාරුයිද? මොකද මම මේ විදිහට කිව්වොත් ඇයි සුපර් මාකට්ස් වලට පුළුවන්? ඒ කියන්නේ ශාලාගත සුපර් මාකට්ස් වලට ඔය දෙක කරන්න පුළුවන්. සහ ඇයි අපේ කුඩා හා මධ්‍යම පරිමාණ සුපිරි වෙළඳසැල් වලට කරන්න බැරි? ඒකට ඕකට බොහොම සරල උත්තරයක් තියෙන්නේ. කුඩා හා මධ්‍යම පරිමාණ සුපිරි වෙළඳසැල් භාණ්ඩ ගන්න අතරමැතියන්ගෙන්. විශාල පරිමාණයේ සුපර් මාකට් ශාලා ගන්න කෙලින්ම ඒ අදාළ නිෂ්පාදකයන්. එතකොට විශාල සුපර් මාකට්ස් වලට හම්බෙන දල ලාභය අති විශිෂ්ටයි, විශාලයි. කුඩා මධ්‍යම පරිමාණ අපට හම්බෙන ඒ දල ලාභය අඩුයි. ඒ අඩු දල ලාභයට අපිට ඇත්තටම කාඩ් එකෙන් 3% හෝ 2% ගෙවුවොත් අපිට ඇත්තටම එතන ලාභයක් නැහැ. ඒ කියන්නේ වෙළඳසැල් හිමියට ඔබ කියන්නේ නේ? වෙළඳසැල් හිමියට ලාභයක් නැහැ. එතකොට අපි මොකද්ද මේකට කරන්නේ? මං හිතන්නේ මේක ඍජුව බලන්න ඕනේ අපේ නිෂ්පාදකයන්. එහෙම නැත්නම් සැපයුම්කරුවන්. මේ තාක්ෂණයේ ඔස්සේ අපිට යන්න නම් ණයට මේ දේ කරන්න බෑනේ මුදලාලට. එහෙමනම් අපි වැඩිපුර යම්කිසි දල ලාභයක් ඒ කඩේට පාස් කරන්න. ඒක තමයි මම ඉස්සෙල්ලාම කිව්වේ මේ මැද සැපයුම්කරුවන්ගෙන් යනවට වඩා අපිට කෙලින්ම අපි සංවිධානය වෙලා ඍජුව ගිහිල්ලා අපිට ගන්න පුළුවන් නම් සැපයුම්කරුවන්ගෙන් නිෂ්පාදකයන්ගෙන් එතනදී අපිට ඔය 3% කියන එක ප්‍රශ්නයක් නෑ. හැබැයි ලංකාවේ නීතිය විදිහට 2% හෝ 3% අපිට වැඩිපුර කස්ටමර්ගෙන් අය කරන්න බෑ කාඩ් එකකින් ගෙවුවයි කියලා. ඒ වුණාට දැන් තාමත් ඒක සිද්ධ වෙනවා ලංකාවේ සමහර තැන්වල සිල්වන්සල් වල සිද්ධ වෙනවා. මං ඒක කියන්නේ බොහොම කරුණාවෙන්. ඒ කියන්නේ ඒක කරේ නැත්තම් ඒ සුපිරිවෙලන්සල් දුවන ඒ ව්‍යවසායකයට පාඩුයි. මොකද එයිට සැපයුම්කරුවන්ගෙන් ඒ තරම් දල ලාභයක් හම්බ වෙන්නේ නැහැ. දැන් ඔක අර කියන්නේ මම තව ටික පැහැදිලි කරගන්න. ඒ කියන්නේ නිෂ්පාදකයා ගෙන් අතරමැදියා ගන්නත් ලාභයක් අරගෙන නෙමෙයි. ලාභය තියන තමයි වෙළඳසැල් හිමියට විකුණන්නේ නේ. ඔය අර මැද කොටස නැත්තම් අර ලාභේ ව්‍යාපාරිකයට එනවා කියලා. දෙපැත්තෙන්ම ලාභ බලාපොරොත්තු වෙනවා. එතනිනුත් ලාභයක් තියෙනවා. එතකොට වෙළඳසැල්නොත් ලාභයක් බලාපොරොත්තු වෙනවා. එතකොට ඉතින් කොහොමවත් වෙළඳසැල් හිමියට හම්බ වෙන්නේ ඒක නිකන් රුපියලක 2ක ලාභයක් තියාගෙන. එතකොට ඒ රුපියලක 2ක ලාභයට තව 100%කුත් ඇතුළත් වුණාම පස්සේ ලාභයක් නැහැ. ඊට වඩා කඩේ වහන එක. ඒක හොඳයි කඩේ වහන එක. ඉතින් දැන් මේ අතරම අතරමැදියෝ කියන්නේ අපේ රටේ ඉන්න අදුෂ්‍යමාන බලවේගයක්. කොතන ගියත් ඒක තියෙනවා නේද රෝණ මහත්තයා? වට්ටක් කඩකටත් තියෙනවා නේද? උතරින් ගත්තාම ඉතින් සුපිරි බාණ්ඩ වලටත් ඔය ප්‍රශ්නේ තියෙනවා අතරමැදියන්ගේ ප්‍රශ්නේ. අපි රුවන් පෙරණ මහත්මයාත් එක්ක මේ කතාව අරගෙන ඉන්නේ. ඔය දැන් මේ හાર્ඩ්වෙයාර් තියෙනවනේ. ඔව්. හાર્ඩ්වෙයාර් වල එහෙම දැකලා තියෙනවද? ඔය වැලි එහෙම කියුබ් ගණන් ගොඩ ගහලා තියෙනවනේ. ඔව් ගොඩ ගහලා තියෙනවා. එකතු කරලා තියාගන්න ගන්නේ ගබඩා කිරීමක් නේද? ගබඩා කිරීමක්. නේද? එතන සමහර වෙලාවට ගොඩාක් කල් ඔය වැලි එහෙම තියාගෙන හිටියත් වැලි නිකන් පස් වෙනවා. වැලි වල තියෙන ගුණාත්මකව නැති වෙනවා. සමහර වෙලාවට ඉතින් CCTV නැත්තම් එහෙම වැලි තාච්චිය පොඩ්ඩක් එහෙ මෙහෙ තියෙන පැතිවල එහෙම යන්න පුළුවන්. පිනට ඉල්ල ගන්න කට්ටියක් එනවා. මේ වැඩක් තියෙනවා මේ පිනට ටිකක් දෙන්න ඕන. තාච්චියක් දෙන්න. ඔහොම ගිල්ලකම හරි නැතිනලුත් තියෙනවා. ඔය ඊට පස්සේ ආපහු ඔය වැලි ටික හේදීගෙන ගිහිල්ලා කාණු පිරලා එහෙම ප්‍රශ්න වෙලා තියෙන පුළුවන්. හරියට ගබඩා කරේ නැත්තම් එහෙම. ගබඩා ඒක හින්දා අනිවාර්යෙන් ගබඩා කිරීම වැදගත් නේ. ඔව් ගබඩා කිරීම හાર્ඩ්වෙයාර් එකකට තරක් නෙමෙයි හැම දෙයකටම වැදගත් වෙනවා. සිල්ලර වෙළඳසාල ගැන කතා කරන්නේ. දැන් රුවන් මහත්මයා මේ තොග ගන්න එක, තොග ගබඩා කරන එක. මෙතන තියෙන ප්‍රධානම දේ කියලා ඔබතුමා සඳහන් කරානේ මේ තොග හරියට ගබඩා කරගත්තේ නැත්නම් එහෙම උරුදු ගණන් තොග තියෙන්න පුළුවන්. අන්තිමේදී අපිට ලාභයක් නැතුව පාඩු සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම දැන් අපි වෙළඳසාල කරගෙන යද්දී තොග ලබා ගන්න එක ගැන වගේම දැන් අපිට එන සැපයුම් කරුවන් එහෙම නැත්නම් අපිට අඩවි නියෝජිත එනවානේ. ඒගොල්ලෝ ආවට පස්සේ කරන දෙයක් තමයි මෙන්න මේ දෙයක් තියෙනවා. මේකත් ගන්න කියන අපේ වෙනසට දෙනවා. දැන් අපි දන්නේ නැහැ ඒක විකිනේද නැද්ද කියලාවත් දන්නේ නැහැ. හැබැයි දැන් අපිට තරහ කරගන්න බෑ කියලා හිතෙන අපි ගන්න වෙලාවල් තියෙනවා. හැබැයි ඒක හැමදාම රාක්කේ තියෙනවා. අපේ සල්ලි තියර වෙනවා. මේක ලොකු ප්‍රශ්නයක්. අපි කොහොමද මේ දේවල් හරියට නියාමනය කරගෙන යන්නේ?
ඔව් දැන් තොග මිලදී ගන්න අවස්ථාවේදී තමයි මට තේරෙන විදිහට අපි ලාභ හෝ පාඩු ලබන්නේ. විකුණන වෙලාවට නෙවෙයි. අපි හරියට තොග මිලදී ගත්තොත් එතනදී අපි ලාභය ලබලා ඉවරයි. වැරදියට ගත්තොත් එතනම පාඩු වෙලා ඉවරයි. අපි හිතමු ඔය කියපු ප්‍රශ්නෙට ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ සැපයුම් කරුවාම භාණ්ඩ කීපයක් හඳුන්වා දුන්නම අර අපේ සුවදත්තේ තියාගන්නත් ඕනේ. එහෙනම් අපි කියන්න ඕනේ හරි ඕකෙන් අපිට පොඩි කොටසක් දීලා යන්න මං රාක්කේ තියලා එහෙම නැත්නම් එන කස්ටමර්ට කතා කරලා මේක වැඩි විකිනෙනවා නම් මං තව දුරටත් වැඩියෙන් ඕඩර් කරන්නම්. හැබැයි මේක විකිනෙන්නේ නැත්නම් මං ආපහු ඔබට රිටර්න් කරනවා. එතකොට ඒ ගනුදෙනුවට අපි පොඩි ප්‍රී ඇග්‍රීමන්ට් එකක් ගහනවා. ගිවිසුමක් ගහනවා මෙහෙම තමයි මේක වෙන්නේ කියලා. ඒකම පරිගණක ගත කරන එක හරි වැදගත්. පරිගණක සිස්ටම්ස් ඕන තරම් තියෙන්න පුළුවන්. නමුත් ඔබ දන්නවා පරිගණකයට වැරදි දත්ත අපි දැම්මොත් එයා අපිට දෙන්නෙත් වැරදි දත්ත තමයි. garbage in garbage out. හරි. ඉතින් ඒක නිසා පරිගණක ගත කරන එක හරි වැදගත්. මොනවද ආවේ? ඒකට කියනවා goods receive note කියලා. goods receive note එකෙන් අපි භාණ්ඩ ටික පරිගණකය ඇතුළට දානවා මෙච්චරක් මේ ප්‍රමාණයෙන් ආවයි කියලා. ඊට පස්සේ විකිනෙනකොට ඒක අඩු වෙනවා. නමුත් අන්තිමට අත ඇති ඉතිරිය අපි දින ගණන් වලට පරිවර්තනය කරන්න ඕනේ. එතකොට අපිට පේනවා මේ භාණ්ඩෙන් දින 30ක් තියෙනවා, මේ භාණ්ඩෙන් තියෙන දින 2යි, මේ භාණ්ඩෙන් තියෙන දින 300ක්. දැන් මං ඉස්සෙල්ලා කතා කරා වගේ එක්තරා තැනකදී තිබ්බ අවුරුදු 8කට 8ක් යනවා ඒ භාණ්ඩ විකිනෙන්න. ඒ වගේ භාණ්ඩ ගණනාවක් තිබ්බා. ඉතින් අර එතනට ආයෝජනය කරාට කමන්නේ. අපි හිතමු අපේ ගමේ හෝ නගරේ ඉන්නවා පරිගණක ගැන දන්න ළමෙක්. ඒ ළමයාට අපි මුදලක් වැය කරලා ඒ පරිගණක ගත කරලා ඒ දත්ත ටික අපිට දෙන්න කියන එක බිස්නස් එකට සෑහෙන බලපානවා. නමුත් අපි පරිගණක ගත කරන්නේ නැතුව ඒ දත්ත බලන්නේ නැතුව බිස්නස් එක දෝලනය කරන්න පටන් ගත්තොත් එතන වෙන හානිය වැඩි. මොකද වේස්ටේජ් කියලා කියනවා, සත්තු කනවා, ඊට පස්සේ ඩැමේජ් වෙනවා, කාලේ ඉක්ුත් වෙනවා, ඊට පස්සේ සප්ලයර්ට දෙන්න බැරි වෙනවා. එතනින් අත විශාල පාඩුවක් වෙනවා. ඉතින් ඔය සෑම සිළු දෙයක්ම කරන්න අපි දැනගෙන බිස්නස් එකට එන්න ඕනේ. එතකොට දැනගෙන ගියොත් කතරගම නැත්තම් අතරමඟ කියන එක ඇත්ත. හැබැයි සුපර් මාකට්ස් වල අපි අතරමඟ වුණොත් එහෙම අපි අතරමඟ නෙමෙයි නවතින්නේ ඝන කැලෑවක. ඒකෙන් එළියට එන්න හරි අමාරුයි ඊට පස්සේ. ඔව් දැන් රුවන් මහත්මයා මේ උතරදී මට ප්‍රශ්නයක් තමයි දැන් අපි භාණ්ඩ ගබඩා කිරීමේදී සත්තුන්ට ආහාර ගන්න බැරි වෙන විදිහට හරි පිරිසදුවට පිරිවෙලට තියන්න ඕනේ. පාරිභෝගිකයන් ආකර්ෂණය කරගන්න පුළුවන් තවත් ක්‍රමවේදයක් මේක. හැබැයි සමහර වෙනසල් වලට ගියාට පස්සේ ගෙනාවු පොහොර බෑග් එකේ මෙහෙමම දාලා තියෙනවා. ටික වෙලාවකට ගියාම පස්සේ සීනි එක බලද්දි සීනිගේ කූඹිය ඒවේ යනවා. හරියට භාණ්ඩ නිසි ආකාරයෙන් තියාගන්න අපි මොන වගේ උපක්‍රමයක්ද පාවිච්චි කරන්න ඕනේ? ප්‍රමිතීන් තියෙනවා. අනිවාර්යයෙන්ම සත්තුන්ට ඇතුල් වෙන්න බැරි වෙන විදිහට ඒ බ්ලොක් කරන ටික කරන්න ඕනේ. දැල් ගහනවා නම් දැල් දාලා, එහෙම නැත්නම් ඒ සත්තු එකම පලිබෝඩ් මොකද කියන්නේ මර්ධනය කරන්න තියෙන ඒ බෙහෙත් දාලා භාණ්ඩ අපි ප්‍රදර්ශනය කරනවා වගේම අපේ ගබඩාවත් පිරිසිදුව හරි විදියට තියෙන්න ඕනේ. ඕන වෙලාවක ඇත්තමයි අපි අභියෝගයක් ගන්න ඕනේ. කස්ටමර් කෙනෙක්ට ඕන නම් මගේ ගබඩාව බලන්න මං ගෙනියනවා. පෙන්නනවා. හරි. අපි මේ විකුණන භාණ්ඩ දරුවෙක්ට පවා කිසිම ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන් භාණ්ඩ වෙන්න ඕනේ. ඒ වගකීම අපි සිල්වර් වෙළඳසල් දුවන අපිට ඒක තියෙන්න ඕනේ. එතකොට ඒ ගබඩා කිරීමේදී කිසිම දෙයක් බිම ගබඩා කරන්න බෑ. මොකද එතනම විස බීජ එකට එන්න පටන් ගන්නවා. ඒ නිසා ඒක රාක්වල තමයි ගබඩා විය යුත්තේ. එහෙම නැත්නම් පැලට් උඩ ගබඩා විය යුත්තේ. ඉතින් ගබඩාව සැලසුම් කරන එකත් අති වැදගත්. අපේ සුපර් මාකට් එකේ ෆ්ලෝ එක සැලසුම් කරනවා වගේම. ඔව්. ඒ වගේම තමයි රුවන් මහත්මයා දැන් තවත් ගැටලුවක් තියෙනවා. අපි පාරිභෝගිකයා ආකර්ෂණය කරගන්න ඕනේ. සමහර භාණ්ඩ රාක්කවල එහෙමම තියෙනවා. හැබැයි ඒවා පේන්නේ නැහැ වැඩිපුර. අපි පාරිභෝගිකයා එනකොටම සාමාන්‍යයෙන් දකින්න තියෙන ඕනේ මොන වගේ දේවල්ද? එතකොට හරි ලේසියෙන් කොහොමද දේවල් හොයාගන්න තියෙන්නේ? පාරිභෝගික ආකර්ෂණයට මොන වගේ දේවල්ද කරන්න ඕනේ? දැන් ඕක බලපාන්නේ නිපුණිකා අපි වෙළඳසැල මොකද නිර්මාණය කරනකොට වෙළඳසල් නිර්මාණය කරනකොට කොහෙද අපේ රාක්ක යන්නේ, කොහෙද ෆ්‍රිජ් ටික ෆ්‍රීසර් ටික යන්නේ, කස්ටමර්ට යන්න එන්න පුළුවන්ද,
කිරණ මනින දෑවල කස්ටමර්ස්ලා එතන හිර වෙනවා, එතන රැඳෙනවා. එතකොට එතන වැඩි ඉඩ තියෙන්න ඕනේ. ඒක නිසා අපිට ඕන විදිහට රාක්ක ෆ්‍රීසර් ෆ්‍රිජ් දදා ඒක කරන්න බෑ. මොකද සමහර වෙළඳසල් නිර්මාණය කරලා තියෙනවා ඒක මේ FMCG එහෙම නැත්නම් මේ සිල්ලර වෙළඳ අලවිය නෙමෙයි ඉන්නේ. ඒක නිකන් අර රාක්ක ෆ්‍රිජ් ෆ්‍රීසර් විකුණන තැනක් වගේ. කස්ටමර්ස්ලාට යන්න බෑ, හරි අවහිර වෙනවා. අපි හිතමු හරියට නිර්මාණය කරා කියලා, ඒ ස්පේස් මැනේජ්මන්ට් කරලා හරියට නිර්මාණය කරාට පස්සේ ඒ රාක්කවල භාණ්ඩ දාන පිළිවෙලක් තියෙනවා. මම අර කිව්වනේ ABCD කියලා කාණ්ඩ 4ක් තියෙනවා කියලා. ඇත්තටම අපිට දශමස්ථාන බැංකුගත කරන්න බෑනේ. බැංකුවට ගිහිල්ලා මේක ඩිපොසිට් කරන්න බෑ දශම ගණන්. ඒ කියන්නේ percentages බෑනේ. අපිට පුළුවන් අපිට හම්බෙන ලාභය තමයි බැංකුවට ගිහිල්ලා දාන්න පුළුවන්. හරිද? ඩිපොසිට් කරන්න පුළුවන්. ඒතකොට මොනවද කරන්න ඕනේ? වැඩියෙන් විකිනෙන, වැඩි ලාභයක් තියෙන භාණ්ඩ වැඩියෙන් කස්ටමර්ට යවන්න ඕනේ. එතන මොනවද මේ භාණ්ඩ? මේ භාණ්ඩ ස්නැක්ස් වර්ග වෙන්න පුළුවන්, බිස්කට් වර්ග වෙන්න පුළුවන්. ඔය වගේ හැම දැන් අපි හිතමු තේකොළ අපි ගමු. තේකොළ වල තියෙනවා වැඩියෙන් විකිනෙනවා, වැඩියෙන් ලාභෙකුත් හම්බ වෙනවා. ඉතින් ඔය තේකොළ ටික අපි යටටට්ටුවේ තියලා හරි අඩුවෙන් විකිනෙනවා, අඩු ලාභයක් තියෙන තේකොළ එකක් ඇස්මට්ටමේ තිබ්බොත් අන්න අපි ඇතුලේ අපිට එන දල ලාභයේ ප්‍රශ්නයක් අපි විසින්ම ඇති කරගන්නවා. ඉතින් මේක තමයි හුඟක් කට්ටිය බලන්නේ නැත්තේ. හුඟක් ව්‍යවසායකයන් බලන්නේ නැත්තේ. මේක තමයි බැලිය යුතුම දේ. ඇයි පිටරට සුපර් මාකට්ස් මේ තරම් උඩට ගියේ? ඇයි ඔවුන් එච්චර දක්ෂ? හේතුව තමයි ඔවුන් අර පරිමාවත් එක්ක තමයි සෙල්ලම් කරන්නේ. ඒ කියන්නේ ඔවුන් බලනවා හැම දික් අඩියෙම මට කොච්චර ලාභයක්ද මොකක්ද එන්නේ කියලා. ඒ විදිහට තමයි ඇස් මට්ටමේද ඊට උඩ මට්ටමේද උඩම තට්ටුවේද යටද පල්ලෙහාද තියෙන්නේ කියලා තීරණය කරන්නේ. ඕක අති වැදගත්. ඒතකොට ඒ පරිමාවෙන් අපිට පුළුවන් අපේ ලාභය වැඩි කරගන්න. දැන් අපේ සමහර තැන් තියෙනවානේ මේ අපිට හොයාගන්න බෑ, මුදලාලිගෙන් හැම මුදලාලට හොයාගන්නත් බෑ. ඔව් හැමෝටම හොයාගන්න අමාරු වෙලාවල් තියෙනවා. හොයලා කියනවා නෑ වෙන්නේ නැති කියලා කියනවනේ. නෑ වෙන්නේ නැති කියලා. ඔව්. දැන් රන් මහත්මයා මේ ඔය අපි දැකලා තියෙනවා සමහර තැන්වල හැමතිස්සෙම වට්ටම් තියෙනවා. සමහර හැමතිස්සෙම මොනවා හරි දෙයකට වට්ටම් ලබා දෙනවා. දැන් මේ වට්ටම් ලබා දීමත් පාරිභෝගික ආකර්ෂණයට එක හේතුවක්නේ. හැබැයි වට්ටම් දෙන්න ගිහිල්ලා අපිට තියෙන ලාභය අඩු කරගන්නත් බෑනේ. ඔව්. දැන් වට්ටම් වගේම තමයි නිපු සමහර කඩ තියෙනවා අපි දන්න කියන්නේ ප්‍රදේශවල තියෙනවනේ. ඒ කඩේ කොහමද රුපියල් 2ක් ගණන් අඩුයි මොන බාන්නේ වුණා. ඔව්. ඒක පවත්වගෙන යලා යනවා දිගටම ඉස්සරහට නේ. ඔව්. එහෙම කරේ අනිත් කඩේට වඩා කොහොමද ටිකක් අඩුවෙන් කරගෙන යන්න ලෑස්ති වෙනවා. ඒක මේ ව්‍යාපාරයේ ලාභ වැඩි කරගන්න හේතුවක් වෙනවද? එහෙම නැත්නම් ලාභ වලට මොකක්ද ප්‍රශ්නයක් වේද? නෑ ඒක මෙහෙමයි බලන්න ඕනේ. අපි හිතමු ඔකට කියනවා වේගය වැඩි කරනවා කියලා. විකිනෙන භාණ්ඩවල වේගය වැඩි කරනවා. කොහොමද වැඩි කරන්නේ? අපි පොඩ්ඩක් අඩු කරලා වට්ටමක් දීලා අපිට සාමාන්‍යයෙන් 100ක් විකිනනවා නම් ඒක 200ක් කරනවා. හරි. එතකොට 100ට එන ලාභයට සාපේක්ෂවට වඩා අර වට්ටම දීලා 200ක් විකිනෙන නිසා අපිට අන්තිමට කැටේට එන ලාභය වැඩි වෙනවා. ඉතින් ඕක තමයි ඩිස්කවුන්ට් ස්ටෝ කියන සංකල්පය. ලංකාවට යෝග්‍යම සංකල්පය ඕකයි. මොකද හැමෝම බලන්නේ කීයක් හරි ඉතුරු කරගන්න. හැබැයි ඔය ඕක තියෙන්නේ ගණිතමය ගැටලුවක් ඔතන එනවා. ඉතින් ඒක නිසා අපි ගණිතමය විදියට ඕක විසඳලා තමයි ඔය වට්ටම් දෙන්න ඕනේ. වට්ටම් දෙනවත් එක්කම අලෙවිය දෙගුණ තෙගුණ කරන්න අපිට හැකියාවක් තියෙන්න ඕනේ. අපි අවසාන කතා බහට ඇවිත් තියෙන ඔබතුමාගෙන් දැනගන්න කැමතියි දැන් වෙළඳසලක් කරගෙන ඉන්න අයට, එතකොට කරගන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට, මිනිමාර්ට් එකක් සුපර් මාකට් එකක් දාන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට අවසාන වශයෙන් ඔබතුමා මොකක්ද කියන්න බලාපොරොත්තු වෙන්නේ? ඔබ වෙළඳසලකට ආයෝජනය කරන්නේ ඔබ අමාරුවෙන් හරියම්බ කරගත්ත දේනේ. ඒක නිසා දන්න කියන කෙනෙක්ට කියලා උපදෙස් ලබාගෙන කොයින් හෝ ප්‍රශ්නයක් නැහැ. ඔබ උපදේශන ලබා ගන්න පුද්ගලයාගෙන් ඔබ ඇසිය යුතු ප්‍රශ්න ටිකක් තියෙනවා. ඔබ ඉස්සෙල්ලාම මේ පුද්ගලයාවම ඉන්න ඕනේ මේ බිස්නස් එක ගැන පුද්ගලයා හොඳට දන්නවද කියලා. එහෙම දන්න කෙනෙක්ට තමයි ඔබට උපදේශන දෙන්න පුළුවන්. එහෙම දන්න කට්ටිය ලංකාවේ බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් හරියමම් පුද්ගලයන්ගෙන් උපදේශන අරගෙන බිස්නස් එකක් එහෙම පටන් ගත්තොත් ඔබටත් පුළුවන් අලෙවිසල් එකක් නෙමෙයි අලෙවිසල් කෙමෙන් අලෙවිසල් ජාලයකට යන්න. මොකද එතන රහසක් තියෙනවා. ඔබම බලන්න ඕනේ එක පුද්ගලයෙක්ට ශාඛා 500කටුත්, තව පුද්ගලයෙක්ට ශාඛා 100කට, තව පුද්ගලයෙක්ට ශාඛා 2කුත්, තව පුද්ගලයෙක්ට ශාඛා තිබිලා එක බිඳුව උනේත් කොහොමද කියලා ඔබටම හොයාගන්න පුළුවන්. අනිවාර්යෙන්.
කෝටි ගානක මුදල් ආයෝජනය කළ සමහරවට කරන ව්‍යාපාරේ නේද මේ උපදේශනයත් අරගෙන කරන්න අපිට බැරි නෑනේ. කියන්නේ අපි එහෙම කරන්න ඕනි කියන එකනේ අපි මේ අදහස් කරන්නේ හැම වෙලාවකම. ඒක නිසා ඉතින් ඔබේ ව්‍යාපාර කටයුතු කරගන්න ඕන අනිවාර්යෙන්. ඉතින් මේ ගැනත් හිතන්නනේ අපිට කලින් හැමදේම බලනවානේ. අපේ ග්‍රහවල ඔය හැම දෙයක්ම බලන්න මේ පටන් ගන්න වැඩේ. ඒතකොට ඉතින් උපදේශනයත් අපිට ඕනි. මේක දැනුවත් වෙලා මේ වැඩේ පටන් ගන්න එක තමයි කරන්න ඕනේ අනිවාර්යෙන් නේද? ඉතින් මම හිතන්නේ මේ කතාව මේ හරි ලස්සනට පිළිවෙලට අරගෙන ආව විශේෂයෙන්ම මේ රුවන් පිරණ මහත්මයාට අවුරුදු 3ක අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් එක තමයි මේ හැමදේම අපිත් එක්ක බෙදා ගන්න සහ ওই අත්දැකීම් එකතු කරගෙන තමයි මේ උපදේශන සේවාව ලබා දෙන්නේ. ඔබට හිතනවා ඇති අනිවාර්යයෙන්ම මටත් උපදේශන සේවාවක් ලබා ගන්න ඕනේ. මේ කියන කරුණු කාරණා ගැන හරියට දැනගන්න ඕනේ කියලා ඔබට පුළුවන්කම තියෙනවා ඔබ සම්බන්ධ කරගන්න. ඔබට කතා කරන්න ඕන දුරකථන අංකය මතක් කරගන්න. RCS සෝදානම් ඔබට අවශ්‍ය කරන උපදේශන සේවාව හරියට පිළිවෙලට ලබා දීලා ඔබේ ව්‍යාපාරය ඔබේ වෙළඳසැල ලාභ ලබන තරක් බවට පත් කරන්නේ. වගේම තමයි ඔබේ කුඩා පරිමාණයේ තියෙන ඔය වෙළඳසැල මිනිමාර්ට් එකක් කරලා ඒ වගේම සුපර් මාකට් එකක් දක්වා වර්ධනය කරගන්න ඕන විදිය කොහොමද? ඔබේ ගවඩා කිරීමේ ඉඳන් ඔබේ රාක් ඇසුරුම් කරන විදිය ඉඳන් හැමදේම හරියට පිළිවෙලට කියලා දෙන්න ඔහු සූදානම්ින් ඉන්නවා. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා කතා කරන දුරකථන අංකයම මතක් කරගන්න. ඉක්මනටම කොල්ලක් පැනක් එහෙම ළඟ තියෙනවා නම් ලියාගන්න. එහෙම නැත්නම් ෆෝන් එක ඉතින් අතේනේ තියෙන්නේ. ඒ නිසා ඉක්මනටම ටයිප් කරගන්න නෝට් පැඩ් එක අරගෙන එහෙම නැත්නම් ඉතින් ඔයාලට පුළුවන් ෆෝන් එකේ සේව් කරගන්න. නැත්තම් මතක තියාගන්න. ඔව් මතක තියාගන්න පුළුවන් දෙහෙම. මට මතක තියාගන්න බෑ. හොඳයි මතක අහගෙන ඉන්නවනේ. ඒ නිසා අනිවාර්යෙන් මතක තියාගන්න හරි ලියාගෙන තියාගන්න. කැලෙන්ඩරේ හරි තියෙනවා නම් පේන තියෙනවා නම් ලියාගන්න. කැලෙන්ඩරේට සාමාන්‍ය චාමර ඔය මේ කඩේට ගියහම පස්සේ කඩේ ගොඩාක් කැලෙන්ඩරේ එක එක පිරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඉක්මනටම ලියාගන්න 077යි 206යි 10යි 32 077යි 206යි 10යි 32 ඒ නම්බර එක හරහා ඔබට පුළුවන් උපදේශ සේවාවක් ලබා ගන්න. ඔව් අවසාන මිනිත්තුව කිහිප විතර මම මේ අහන්න කැමති රුවන් මහත්මයා දැන් මේ සම්බන්ධ අත්දැකීම් ලබා ගන්න මේ සම්බන්ධ හදාරන්න විදේශීය රටක අත්දැකීම් එකතු කරගෙනද ලංකාවට ආවේ? නැත්නම් ලංකාව තුලමද මේ ක්ෂේත්‍රය සම්බන්ධ මෙතරම් පුළුල් පරාසයක් ඉගෙන ගැනීම සිද්ධ කරේ? මුලින්ම ඕස්ට්‍රේලියාවේ එහෙන් තමයි සුපර් මාකට් වල අයන් ඉගෙන ගත්තේ. ඊට පස්සේ ඉන්දියාව, බංග්ලාදේශය, තායිලන්තය, සිංගප්පූර් ඒවල සුපර් මාකට්ස් ගැන ස්ටඩි කරලා ඒවල උපදේශන කරලා තමයි ලංකාවට ආවේ. හැබැයි අර පිටරට හුඟක් ඕස්ට්‍රේලියාවේ ලබාගත්ත දැන් තමයි මට පුළුවන් වුණේ ලංකාවේ සිල්ලර වෙළඳාමේ ඉතාමත්ම උපරිම විදියට වෙනසක් කරන්න, විශාල තලයේ වෙනසක් කරන්න. හැබැයි මම හුඟක් සන්තෝෂ වෙනවා ඒ විශාල ව්‍යාපාර වගේම පුංචි කඩේ ඉඳන් අපි මිනිමාර්ට් සුපර් මාකට් කරන්න අපේ දායකත්වයේ දීපු එක ගැන. අනිවාර්යයෙන්ම අපි ඔබතුමා කිව්වා මේ දර්ශනපති උපාධියට නේද මේ තවත් ලොකු වැඩකට අත ගහලා තියෙන කියලා. ඉතින් ඒ වැඩේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවානේ. අර ඇප් එක හදන වැඩේ ඒක ගොඩක් වටින දෙයක්. අපිත් අනිවාර්යෙන් ඒක ප්‍රවර්ධනය කරන්න උත්සාහ කරනවා. මොකද නේද? නෑ අනිවාර්යෙන්ම. නොමිලේ ලබා දෙන්න අපේ ඉන්න ව්‍යවසායකයන්ට ඔබතුමාගේ ඒ අදහස ඒ අදහසට අපි ගරු කරන්න ඕනි. මොකද ව්‍යවසායකත්ව රාජ්‍යයක්නේ අපිට ඕනි වෙන්නේ රුවන් මහත්තයා. ඒ අදහස මොකක්ද? ඒ වැඩේ මොකක්ද කියන එක දැම්ම කියන්න බෑ. සමාජගත කරන්න බෑ. මොකද ගොඩක් අය බලාගෙන ඉන්නවනේ චාමර. ගොඩක් අය බලාගෙන ඉන්නවා කියලා කියන්නේ සමහර විට පොඩි හරි අදහසක් ආවත් එහෙම පුළුවන්කම තියෙනවා බුද්ධිමේ දේපල හොරකම් කරන්න. ඉතින් ඒ නිසා අපි ඒක හරියට ඉවරුණාට පස්සේ මොකක්ද මේ දෙය කියලා හරියටම කියන්නම්. ඔහුට තව ටික දවසක් යයි මේ වැඩේ හරියට ඉවර කරගන්න. ඉවරුණාට පස්සේ නැත්තම් ඉතින් බුද්ධිමේ දේපල යටතේ ඔහුට අවශ්‍ය කරන පේට් එක මොනවත් ඒකට ගන්න බැහැ. මේමයි ඉතින් කොපි කරන්න පුළුවන්. හැබැයි සම කරන්න බෑ. සම කරන්න බෑ. ඒක නිසා නේද? ඒක ඇත්ත. අවුරුදු 30ක අත්දැකීම් එක්ක ඉතින් සම කරනවා කියන එක ටිකක් අමාරු වැඩක්. ඔව්. අන්නේ අත්දැකීම් නිසාම තමයි අපි කියන්නේ ඔබ ව්‍යාපාරයක් වෙනසලක් පටන් ගන්නවා නම් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න ඕනේ RCS එකත් එක්ක. මොකද ඔහු දන්නවා හරියටම යන්න ඕන පාර මොකක්ද, ලාභය ලබන්න ඕනේ කොහොමද. ඔය අස්සක් මුල්ලක් නෑන මර පොඩි තැනේ ඉඳන් ලොකු තැන වෙනකම් ඔහු අවශ්‍ය කරන හැමදේම උපදේශන සේවාව ඔබට ලබා දෙයි. නිසා සම්බන්ධ වෙන RCS එකත් එක්ක. ඉතින් අපි ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණා. අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණේ RCS කළමනාකරන අධ්‍යක්ෂ රුවන් පෙරේරා මහත්මයා. ඉතින් අපි ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාගේ කාර්යය කැපකරගෙන අපිත් එක්ක සම්බන්ධ වුණාට. ස්තුතියි නිපුණිකා. ස්තුතියි චාමර. බොහොම ස්තුතියි. ස්තුතියි සුප්‍රීම් රේඩියෝ. හරි. ඉතින් ඔබේ වෙළඳසැල දිනෙන් දින දියුණු වේවා නේද කියලා අපි ප්‍රාර්ථනා කරනවා.